තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිරුවන් සරණයි මෙනින් වහන්සේ. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ රාත්‍රී 7ට පැවැත්වෙන සදහම් කතිකාවත සඳහා සියලු කටයුතු සූදානමින් පවතිනවා. අප ගෞරවනීය කල්යාණ මිත්‍ර බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ඔබ වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. අපේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙන්වත් අවසරයි. උපාසක උපාසිකාවෙනි ලොවක් නිවාස සනසාලන ඒ බුදු වදන් අදත් මේ ලක් දෙරණ තුළ රැව් පිළිරැව් දෙනවා. ඒ නිසාම අන්ධ භක්තියෙන් සිටි බොහෝ පිරිසක් ඒ අන්ධ භාවයෙන් මිදිලා ප්‍රඥා ලෝකය මතු කරගන්නට උත්සාහ දරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ යමෙක් පැවිදි ජීවිතයට ඇතුල් වෙනවා නම් ඊට වඩා දෙයක් තවත් ඇත්තේ නැහැ. ඊට වඩා වටිනා දෙයක් තවත් නැති තරම්. හැබැයි ඒ පැවිදි ජීවිතය වටින්නේ සැබෑම බුදුදහම ඔබ තුළින් අත්දැක්කොත් පමණි. මේ පසුබිම තුළ තියෙන දර්ශනය දකිනකොට අතීතයට අපේ හිත ඇදිලා ගියා. එදා ගෙදරින් එළියට වහිනකොට අපේ අම්මා කොණ්ඩේ අල්ලගෙන කෑ ගහනවා. ඒ අවස්ථාව මතකෙට ආවා. ඒ අවස්ථාව තුළ ඒ අම්මා අඬනවා. ඇයි? දැන් එළියට බහලා යන්න පැවිදි වෙන්න. එදාට වෙනස්ම කෙනෙක්. ඒ දකින්න කැමති නැහැ. ඒත් අපිට ඒ වෙලාවේ කියවන එකම දේ තමයි අප යන්නේ අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදරයෝ වෙනුවෙන්, නෑයෝ වෙනුවෙන් යන ගමනක් නොව ලෝක සත්‍යය වෙනුවෙන් යන ගමනක්. ඒ නිසා බාධා කරන්නට එපා. එහෙම එළියට බහැලා අප ගමන ආරම්භ කළා. ඒ ගිය ගමන තුල අවුරුදු ගණනාවක් අපි අපේ ජීවිතය අර්ථවත් කරගන්න නොයෙකුත් දේවල් කළා. පින්කම් කළා. භාවනා කළා. ඒ හැම දෙයක්ම යම් තරමකින් අපේ ජීවිතයට අත්දැකීම් වුණා. ඒ අත්දැකීම් තුළ අපි හොයන දේ තිබුණේ නැහැ. අපි අරමුණු කරන දේ අපිට ලැබුණේ නැහැ. ඒ නිසා අපි ඒ අපේ අරමුණ ඔස්සේ ගමන් කළා. ඇඳුමින් විතරක් පැවිදි වෙලා වැඩක් නැහැ. එහෙමනම් අපේ අභ්‍යන්තරය පැවිදි විය යුතුයි.
අපේ අභ්‍යන්තරය තාම ගිනි ගන්නවා. එහෙනම් ඒ ගින්න නිවා ගන්නට එදා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද ඒ දේශනය අපට ඇහෙන්නට ඕන. ඒ දේශනය අපි හොයන්නට ඕන. අන්න ඊට අනුව කටයුතු කළා. ඒ කළ උත්සාහයේ වීරිය නිසාම අද අපට එදා ඒ කෙස් ටික කපලා කසාවතක් දාගත්තට පසුව පෙරවගත්තට පසුව අපට කිව්වේ පැවිදි ජීවිතය කියලා. ඒත් අද අපට තේරෙනවා අපි එදා ඒ ඇඳුමකින් වස්ත්‍රයකින් අපි පැවිදිකමින් හිටියට ඒ පැවිදිකම අර්ථවත් වෙන්නේ අභ්‍යන්තරයෙන් ගින්න නිවුණොත් විතරයි කියලා. එසේ නොවන තාක් ඔබ ගතින් පැවිදි වේ. ඒ හිතින් ඔබ පැවිදි වෙලා නැහැ. එදා දේවදත්ත හාමුදුරුවෝ ගතින් පැවිදි වුණා. ඒ හිතේ ගිනි එහෙමමයි. එහෙනම් මේ බුද්ධ ශාසනයක් ඔබට මුණ ගැහෙන්නේ කුමක් සඳහාද? ඔබට මේ ගත හිත දෙකම නිවාසන සාලන්නට මඟ හෙළි කරන්නට. ඒ සම්බුද්ධ ශාසනය, ඒ සම්බුද්ධ දේශනා මේ වෙනකොටත් ඔබට ඇහෙනවා. ඒ ඇහෙන මොහොතේ ඔබ තාමත් අන්ධයෙක් වගේ, වීරෙක් වගේ, මන්ද බුද්ධිකයෙක් වගේ අර පුරුදු කර කර හිටපු ඒ පුරුදුම කර කර ඉන්නවනම් ඔබ සැබෑම බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ඔබට සැබෑම බෞද්ධයෙක් වෙන්නට ඕන නම් ඔබ නිර්මල පිරිසුදු සත්‍ය දහම ගවේෂණය කරන්න. සැබෑම බුදුදහම ඔබ තුළින් අත්දකින්න. එදාට තමයි ඔබ නිවී සැනසෙන්නේ. ඔබේ මනුස්ස ජීවිතය අර්ථවත් වෙන්නේ එතකොටයි. බලන්න එදා ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ අපි නිතරම අහන ඇහිලා තියෙන කතාවක් තමයි සංකිච්ඡ පොඩි හාමුදුරුවෝ. සංකිච්ඡ පොඩි හාමුදුරුවෝ අවුරුදු 7යි. හැබැයි වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කැලේට යනවා, වනගත වෙනවා, භාවනා කරන්න. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ඥානයට විශේෂ වෙනවා. ඒ උන්වහන්සේලාට යම් අවහිරයක් වෙන බව දැනගෙන අර පොඩි ස්වාමීන් වහන්සේ එක් කරගෙන යන්න කියනවා. ඒත් අර වැඩිහිටි හාමුදුරුවරුන්ට ඒක තේරුනේ නැහැ. දන්නේ නැහැ. ඇයි? එතන තමයි ආර්ය ධර්මයේ තුල හැසිරීලා කටයුතු කරලා නැති නිසා. හැබැයි ආර්ය ධර්මයේ තුල හැසිරුණ ඒ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ අවුරුදු 7ක් වුණත් බය නැතුව නිර්භීතව ඒ ගමන යනවා. හැබැයි අර ලොකු ස්වාමීන් වහන්සේලා ටිකක් අකමැති වෙනවා. පොඩි නමක් නිසා එකතු කරගෙන යන. බලන්න. අවසානයේ කුමක්ද වෙන්නේ? ඔබ දන්නවා මේ කතාව. හොර දෙටුව ඇවිත් යාගයක් කිරීමට බිල්ලට ස්වාමීන් වහන්සේ නමක් ඉල්ලනකොට අර පුංචි ස්වාමීන් වහන්සේ අවුරුදු 7යි ඉදිරිපත් වෙනවා. බලන්න ආර්ය භූමියේ තියෙන වටිනාකම. අර ප්‍රත්‍යක්ෂන ස්වාමීන් වහන්සේලා මරබියේ වෙවුලනවා. උන්වහන්සේලාට පුළුවන්කමක් උනේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවට මුහුණ දෙන්න ශක්තිය තිබුණේ නැහැ. බය ඇති වුණා, සැකය ඇති වුණා, දුක ඇති වුණා. ඇයි? මම ඉන්නවා. එහෙමනම් ඒ තමන්ගේ ආත්ම දෘෂ්ටිය තියෙන තාක් මරදිය ඇති වෙනවා. ඔබට අද බුද්ධෝත්පාද දේශනා තුලින්
මේ හෙළි දක්වන්නේ මෙන්න මේ මරබිය නැති වෙන ක්‍රමය. ඒ මරබිය නැති වෙන්න නම් ඔබට මේ බාහිර ලෝකේ ඇත්තක් වෙලයි තියෙන්නේ. මර අමර. මර එනම් බාහිර ලෝකෙට ඔබ වටිනාකම් දුන්නා. එහෙනම් ඒ සියලුම දේවල් තියෙනවා කියලා අන්න නිත්‍ය සංඥාවෙන් අල්ලගත්තා. ඒ නිසා ඔබට මේ ලෝකේ ඇත්තක් වෙලා තිබෙන්නේ. එහෙනම් ඔබ අමරණීය වෙන්න. එහෙනම් ඒ ලෝකේ තියෙන ඇත්ත දැක්ක දවසට, යථාර්ථය දැක්ක දවසට, ඒ නිසා නේද ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ නිවැරදි මඟක් අද මේ වෙනකොට හෙළි කරන්න. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨයිද. අර පුංචි සාමණේරයන් වහන්සේට මරබියක් ඇති වුණේ නැත්තේ ඇයි? එදා කල්යාණ මිත්‍රයන් වහන්සේ දුන් පණිවිඩයට අනුව හික්මුණා. අවංකව කටයුතු කළා. ඒ නිසා සසර ගමන නිමා කළා. අරහත් උත්තමයන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න අර හොර දෙටුවා, ඒ හොර නායකයා ඉදිරිපිට කිසි බයක් නැතුව කඩුව අමෝරාගෙන දෙල්ලට කොටන්න හදනකොට ඒ මරණයට බය නැතුව මුහුණ දෙනවා. අපි අහලා තිනවා ඒ කතාව තුළ අර කඩුව නැවුණා කියලා. වතාවක්, දෙවතාවක්, තුන් වතාවක්. ඒ අවස්ථාවේ ඒ හොර නායකයා බයටපත් වෙනවා. මේකෙන් මේ කතාව නෙවෙයි අපි ගන්න තියෙන්නේ. මේ ආර්ය භූමියේ තියෙන වටිනාකම. කතාවත් අපිට වටිනවා. නොතේරෙන කෙනෙකුට කතාවකින් තමයි, උපමාවකින් යමක් පැහැදිලි කරන්නේ. ඒ නිසා ඔබ ගන්න කතාව. හැබැයි මේකේ දෙන ආදර්ශය ඔබ ගන්න දක්ෂ නැහැ. ඔබ ගන්න මේකේ තියෙන ආදර්ශය මොකද්ද? ආර්ය භූමියට පැමිණි ඒ ආර්ය ශ්‍රාවකයාට කිසිම දුකක්, බයක්, සැපක් ඇති වෙන්නේ නැහැ. කෝපයක්, වෛරයක් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨයි මේ ආර්ය භූමිය. මේ බුද්ධ ශාසනය එවැනි බුද්ධ ශාසනයක් මිසක් බාහිරයට පෙන්නගෙන නොයෙකුත් තනතුරු පට්ටම් දාගෙන ලෝකෙට ප්‍රදර්ශන කරන දෙයක් නෙවෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ ඔබේ හිත තුලයි ඒ ශාසනය පිහිටන්නේ. එහෙනම් ඔබ බාහිරින් මොන දේවල් කළත්, බාහිරින් මොනතරම් ආටෝපයට පේන්න සැලැස්සුවත් ඒ තුල ශාසනයක් නැත. ශාසනය පිළින්නේ ඔබ තුල. එහෙනම් අර පුංචි සාමණේරයන් වහන්සේ තුලයි ශාසනය තිබුණේ. අර වැඩිහිටි හාමුදුරුවෝ ළඟ බුද්ධ ශාසනය තිබුණාද? නෑ නේද? බලන්න. ඒ හොර දෙටුව පවා බයටපත් වෙනවා. මේ පුංචි මෙච්චර මේ පුංචි නමක් මට මේ අවස්ථාව තුළ මේ මරණයට පත් කරන්න බැරි වුණේ ඇයි? අනේ ස්වාමීනි, සිත්පිත් නැති කඩුව ඔබ වහන්සේගේ ගුණය දැක්කා. ඒත් මට ඒ ගුණය දකින්න බැරි වුණා. වන්දනා කරන, සමාව ගන්න, මාත් පැවිදි කරන්න. එදා 500ක් පිරිස ඒ නායකයා ළඟ හිටපු හොරු 500ම පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? ඔබ අවුරුදු 100ක් ජීවත් වෙන්නට පුළුවන් දුස්සීල, හොරමරකම් කරන, තක්කඩිකම් කරන, නොයෙකුත් දේවල් අකටයුතුකම් කරන. හැබැයි අවුරුදු 100ක් ඔබ ජීවත් වෙනවා ඒ වගේ වැරදි වැඩ කරන. ඒ අවුරුදු 100ක් ඔබ ජීවත් වෙනවට වඩා එක දවසක් ජීවත් වෙනවා නම් සිල්වන්ත, ඒ දවස වටිනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එදා අර 500ක් පිරිස අරහත් උත්තමයන් වහන්සේලා බවට පත් වෙනවා. බලන්න අපේ බුද්ධ ශාසනය ආරම්භ වෙන්නේ මේ හිත හැදෙන වැඩපිළිවෙල නේද? හිතේ නේද මේ ගින්න තිබ්බේ? හිතේ නේද මේ දුක තියෙන්නේ? එහෙනම් මේ හිත නේද ඔබට දකින්නට කියන්නේ?
මේ බුද්ධෝත්පාද දේශනා තුළින් ඔබට නිසි ආකාරව පෙන්වලා දෙන්නේ මේ හිත හැදෙන වැඩ පිළිවෙල නේද? එහෙනම් මේ හිත හැදෙන වැඩ පිළිවෙල ඔබ අත්දකිනකොට ඔබ ඇත්තෙන්ම ගිහියෙක් වශයෙන් ඔබ ඇඳුමින් ඉන්න පුළුවන්. ඒත් ඔබ සැබෑම බෞද්ධයෙක්. ඔබ සැබෑම බෞද්ධයෙක්. ඔබ බුද්ධ ශ්‍රාවකයෙක්. එහෙනම් ඒ ආර්ය මාර්ගය තුල ගමන් කරන බුද්ධ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත්වන්නට ඔබට මම් දැන් මේ වෙනකොට එළි වෙලා තිබෙනවා. අප ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ අන්නේ සඳහා ඔබට මඟ පෙන්වනවා. ඔබට මේ වෙනතෙක් මඟ පෙන්වන්නට උතුමෙක් හිටියේ නැහැ. ඒත් අද මේ වෙනකොට ඒ ලෞතර බුදුමඟ පෙන්වා දෙමින් ඒ නිවැරදි නිවන් මඟ හෙළි දක්වමින් ඔබව පියවරෙන් පියවර ඉදිරියට යා යුතු මඟ හෙළි කරනවා. ඒ නිසාම අද මේ වෙනකොට බොහෝ පිරිසක් ඒ නිර්මල බුදුදහම තේරුම් අරගෙන අවබෝධ කරගන්නට දක්ෂ වෙලා තිබෙනවා. අපට ඇහෙනවා උදේට දවල් රාත්‍රී දවස පුරාම සිද්ධ වෙන ඒ සාකච්ඡා තුළින් ඒ පෙන්වන මඟ පෙන්වීම ඔස්සේ බොහෝ පිරිසක් ඒ මඟ ගමන් කරමින් නිවී සැනසෙන බව. ඒ අය ගන්න උත්සාහය අනුව ඒ අයට අන්න ටිකෙන් ටික කෙලෙස් ප්‍රහාණය වෙලා යන බව ඒ අයම අත්දකිනවා. එහෙනම් තමා තුළින් අත්දකින්නට තියෙන දහමක් තමයි මේ බුදු දහම. හැබැයි ඒක අද වෙනස් වුණා. කාලයාගේ ඇවෑමෙන් කුමක්ද උනේ? අන්න එක මිෂනාරි ක්‍රම නිසා අපේ පිරිසුදු නිර්මල සත්‍ය දහම අපට යම් විදිහකින් අහිමි වුණා. ඒක නිසාම අපි නන්නත්තර වුණා. ඒත් ඔබට තව දුරටත් එහෙම වෙන්නේ නැහැ. ඔබට ඒ නන්නත්තර වෙලා හිටි පිරිසට නිවැරදි මඟ ගමන් කරලා ඒ පිරිසුදු මඟ විවර කරගන්නට අද බුද්ධෝත්පාද දේශනා ලොවට ඉවර වෙලා තිබෙනවා. ඒ විද්‍යුත් නිවලන් ඔස්සේ මේ සිදුවෙන කර්තව්‍ය බැලුව ඉතාමත් ශ්‍රේෂ්ඨයි. ඒ තරම් වටිනවා මේ මනුස්ස ප්‍රජාවට මේ සිදුවෙන මේ මහඟු කටයුත්ත ඇත්තටම වචන වලට කියන්නට බෑ. ඒ සඳහා යම් පිරිසක් දායක වෙන්නේ උපකාර කරන්නේ ඒ හැම දිනාටම මේ සත්‍ය වැටහෙන්නට ඕන. මේ මඟ ගමන් කරන්නට මොනිය හෝ බාධක තිබෙනවා නම් ඒ සියල්ල මඟ හරවාගෙන අපට මේ කළ උපකාරය ඔබටත් පෙරලා යහපත සැලසিলা ඔබත් මේ සසර ගමන නිමා කරන්නට ඔබට ශක්තිය ලැබෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. එහෙමනම් මේ සත්‍ය දේශනා යමෙකුටද ඇහෙන්නේ ගිහි වේවා පැවිදි වේවා ඔබ දක්ෂ වෙන්න. ඔබ අවදි වෙන්න. මේ ඇහෙන්නේ සැබෑම බුදුදහමයි. ඔබට එක වතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි දහවතාවක් හරි අහලා මෙහි තියෙන නිර්මල සත්‍ය ඔබ තුලින්ම හඳුනා ගන්න. එහෙම නැතු එක වතාවක් දෙවතාවක් කාලේ ඒව තේරෙන්නේ නැහැ කියලා පසෙකට දැම්මොත් ඔබට මේ ලැබෙන්නට තියෙන ප්‍රයෝජන ගන්නට වෙන්නේ නැහැ. ඒක නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබ ළඟට කවුරුත් ඇවිල්ලා දෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන්න ඕන යම් උත්සාහයක්, වීරියක්. බඩගින්නේ ඉන්න මිනිසයා හිතාගෙන හරි කනවා. ඇයි? බඩගින්න නිසා. ඒ වගේ ඔබටත් තියෙන්නට ඕන මෙන්න මේ සත්‍ය දහම නිවැරදිව අසා දැනගෙන මේ සසර දුක නිමා කරන්නට ඕන කියන හැඟීමක් තියෙන්නට ඕන. අවංකව හදවතින්ම ඒ හැඟීම ඇති වෙනකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ සැබෑම බුදුදහමට අවදි වෙන්නට. එහෙම නැතුව අර දෙපැත්තේ කකුල් දෙක තියාගෙන ඔරුවේ ගියොත් මොකද වෙන්නේ? කකුල් දෙක තියාගෙන ගියොත් කොහෙට වැටෙයිද දන්නේ නැහැ. අවදානමක් තියෙන. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න.
ඔබට තියෙන එකම රැකවරණය මෙන්න මේ පිරිසුදු දහමයි. ධම්මං විනානත්ති පිතාච මහතා. ධර්මයේ හැරුණකොට මවෙක් පියෙක් නැහැ. එහෙනම් අද මේ වෙනකොටත් ඔබට ඒ සැබෑ බුදුදහම අවදි වෙලායි තිබෙන්නේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අද ඔබට කල්යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලිව පිරිසිදුව සරල ආකාරයෙන් ඒවා ඔබට ඇහෙන්නට සලස්සලා තිබෙනවා. ඒක උන්වහන්සේගේ තියෙන මහා කැපවීමක්, උන්වහන්සේගේ තියෙන මහා කරුණාවක් නිසාමයි ඔබට ඒ දායාද කරලා තිබෙන්නේ. එහෙනම් ඒ දායාදෙන් ඔබ ප්‍රයෝජන ගන්න. අර පිය පුතු දායාදයෙන් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට ඒ ධර්මය හෙළි කළා. ඒ දහමට අනුගතව කටයුතු කරලා බොහෝ පිරිසක් නිවී සැනසුණා. ඔබටත් අද ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඒ බුදු මුවෙන් පිට කළ ඒ සත්‍ය දහම ඔබට දැන් දෙසවනට ඇහෙනවා. ඒ නිසා විතර ඒ සත්‍ය අසා දැනගෙන ඒ සත්‍යයට අවදි වෙන ඔබට මේ ජීවිතය තුළදීම ඒ සැබෑම බුදුදහම ඔබ තුළින් අත්දකින්නට පුළුවන්. ඒ සඳහා ඔබට මෙමෙනි දහම් කතිකාවත් උදව් වේවා, උපකාර වේවා, බලයක් වේවා, ශක්තියක්ම වේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. අද දවසෙත් අප ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඔබට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනවා. උන්වහන්සේ ඇත්තටම උන්වහන්සේට විවේකයක් කියලා අපි දන්නේ ගන්නවද කියලා. ඒ තරමට උගුරේ ලේරහයනකම් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් ලෝක සත්‍යය වෙනුවෙන් මේ විශ්වයට මේ පිරිසුදු දහම විවර කරනවා. උන්වහන්සේ ඒ කරන කැපකිරීමට අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ සත්‍ය නිවැරදිව පැහැදිලිව තේරුම් අරගෙන ඊට අනුව හික්මෙන එක, නිවිසනසන එක. ඒ නිසා ඒ දින පණවිඩය ඔබ නිවැරදිව ගන්න දක්ෂ වෙන්න. එහෙමනම් කවුරුත් තම තමන්ගේ ෆෝන් වල මයික් මියුට් කර තබා ගන්න. විශේෂයෙන්මත් මේ අවස්ථාව ආందోලනාත්මක දේශනා නිසා ඔබට නොයෙකුත් මාතෘකා ඔස්සේ ඒවා හෙළි දක්වනවා. ඒක නිසා ඔබට යමක් කතා කරන්නට අවස්ථා සැලසෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී ඔබ දක්ෂ වෙන්න අන් අයට බාධාවක් නොවන ලෙස කටයුතු කරන්න. අවශ්‍ය තැනදී පමණක් අන්මියුට් කරලා කතා කරන්න. අද දවසෙත් අපේ ඉන්ද්‍රාණි මහත්මිය මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඒ ඉදිරි කටයුතු සිදු කරගෙන යනවා. ඒ නිසා එතුමියට මේ අවස්ථාව සලසලා දෙමින් අපි නතර වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේවා. අවසරයි. තෙරුවන් සරණයි. තවත් දිනයක අප සමදෙනාම එකතු වෙලා ඉන්නවා මේ Zoom තාක්ෂණය ඔස්සේ YouTube සහ Facebook වැනි මාධ්‍ය ජාලවලිනුත් එකම ධර්ම මණ්ඩපයකයි අපි ඉන්නේ, එකම දහම් සාකච්ඡාවකට යමු වෙලා ඉන්නේ. ඉතින් මේ අප සමසිළු දෙනාම වෙනුවෙන් බුද්ධෝත්පාදාරයන් වහන්සේට ගෞරවයෙන් නමස්කාර කර සිටිනවා පොළොමෙන්ම. ඉතින් මේ අපි සමදනා වෙනුවෙන්ම අපගේ සියලුම ස්වාමින් වහන්සේලාටත් අපගේ සියලුම මෙහෙණින් වහන්සේලාටත් ගෞරවයෙන් නමස්කාර කර සිටිනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. තවත් දිනයක අපි අපගේ වැරදි අඩුපාඩු මේ දහම් මග යන අපිට නිවැරදි මගට එන්න සකස් කරගත යුතු තැන් සාකච්ඡා කරන්නයි මේ වැඩසටහන බුද්ධෝත්පාදාරයන් වහන්සේ අපිට සකස් කරලා දීලා තියෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨියට එන්න මග සලසන දහම් කතිකාවතක් තමා මේ හැමදාම ලංකාවේ වෙලාවෙන් 7ට පැවැත්වෙන්නේ. ඉතින් ඇත්තටම ආශ්චර්යමත් යුග පෙරලියක්. මොකද අපි හැමදෙනාම ලෝකෙ වටේම ගියා.
නිවන් මඟ හොයන්න කියලා, නිවන් දකින්න කියලා දඹදිව වැඳින්න ගියා, ලංකාව වටේ ගියා, සින්දස්ථාන වැන්දා, තැන් වල ගිහින් සීල් ගත්තා, විවිධ තැන් වලට ගිහින් දානි දුන්නා, ඒ තැන් වලට ගිහින් භාවනා කරා. නමුත් ඒවා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැන් අර එහෙම මගක ගිහින් තමයි නිවන හෙව්වේ කියන එකයි සඳහන් කළේ. ඉතින් ඇත්තටම අපි කොච්චර අසරණ වෙලා හිටියාද කියන එක දැන් ඉතාමත් පැහැදිලි. ඒ වුණාට ඔබ හැමදෙනාම හරිම වාග්යවන්තයි. මේ මොනියම් හේතුවකින් හෝ ඔබ හැමදෙනා අප හැමදෙනා මේ බුද්ධෝත්පාද දේශනා අහන්න යොමු වෙලා තියෙනවා. අපිට තේරුම් ගන්න කොච්චර අමාරු කියලාත් අපිට තේරුණත් අපි මෙතනම රැඳින්නේ මේ සත්‍යයක් බව අපිට දැනෙන නිසායි. ඒක හිතන දෙයක් නෙමෙයි. මේක අපි මෙනෙහි කර බලනකොට අර ඉස්සර ජාතක කතාවක් අර මොකක් හරි අර කියනවනේ සිදුහත් කුමාරයා නෙළුම් මල් උඩ ගියා. අලමා මහ පෙරහැර එහෙමයි සාදු කියපු කාලේ දැන් ගියා. දැන් ඇවිත් තියෙන්නේ අපිට මේ බුද්ධෝත්පාද දේශනාවලින් බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ යම් කිසි දහම් කරුණු පෙන්වා දෙනවා. ඒ පෙන්වා දෙන්නේ මේක මෙහෙම බාර ගන්න එපා. ඔබ මෙනෙහි කර බලන්න මේක ඇත්තද කියලා. එතකොට ඒක සාන්දිටිකයි අපිට තේරෙනවද කොහොමද කියන එක කොයි තරමකටද කියන එක. ඉතින් එතකොට අර අපි ලෝක වටේ ගිහිල්ලා හොයපු ධර්මයේ දැන් අපි ගාවමයි තියෙන්නේ. අර අපි අහලා තිබ්බා ඉස්සර කතාව රෝහිත අර්බුදජානන් වහන්සේ කිව්වා කියලා. රෝහිතත්ව ලෝකයේ කෙලවර හොයන්න කොහොමද මේ තමා තුලින්මයි කියලා. ඉතින් ඒකේ සැබෑ අරුත දැන් තමයි අපිට වැටහෙන්නේ. ඇත්තටම ඔය වගේ කුඩ දහම් කරුණු වල මේ බුද්ධපාදාරයන් පෙන්වා දුන්නා පමණින්ම නෙමෙයි අපිටත් ඒක ඒ පෙන්වා දුන්නට පස්සේ වැටහෙනවා ඇත්තමයි මේ මොකද්ද මේ අපි හිතියේ කොහෙද දැන් අපි යමු උනේ කොහෙටද කියන එක. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ හැම දහම් කරුණක්ම මේ ආර්යයන් වහන්සේ සමහර වෙලාවට විස්තර කරන්නේ පොඩි කාලේ ලද්දුරු පොඩි කියන්නේ කුඩා කාලේ විස්තරයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන අත්දැකීමක් එක්ක වෙන වාහනයක ඒ හැම තැනකින්ම ධර්මයේමයි පෙන්눔 කරන්නේ. ඒ හැම තැනකින්ම ධර්මයේමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒක අපි වටහා ගන්න ඕනේ. අපිටත් ඒ විදිහට මේ අවස්ථාවලදී කොහොමද අපි ධර්මය අත්දකින්නේ කියලා. ජීවිතයයි ධර්මයයි දෙකක් නෙමෙයි කියන එක ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙනවා අපිට. ඉතින් හොඳමයි. ඉතින් බලමු අපි අදත් ඒ වගේ අපිට වැරදිලා තිබුණු අපි කොහෙද හිටියේ කියන තැනක් දැන් නිවැරදි කරගන්න දහම් කරුණක් අපි මතු කරගමු. එතකොට ඒක මේ බුද්ධෝත්පාද දේශනාවලින් ඉතාමනාකොට පෙන්වා දීලා තියෙනවා. මේ සීල සමාධි ප්‍රඥා මේවා එකටමයි කියන එක. සීල සමාධි ප්‍රඥා එකටමයි කියන එක. ඉස්සර අපි වෙනම දැන් නිවන් දකින්න කියලා අපි හිතුවේ මේ සීල් ගන්න ඕනේ වෙනම හැමදම සීල් ගත්තා. භාවනා කරන්න ඕනේ භාවනා කරා. ඊට සමාධිමත් වෙන්න ඕනේ. එහෙම නැත්තම් නිවන් දකින්න බෑ. ওই විදිහට ඒක තුන් පැත්තකට බෙදිලා අපිට එකක්වත් හරියට අවබෝධයක් නැතුව කෙනෙකුනා කියන විදිහට ඒ විදිහට කරලා කවදාවත් අපිට ඒ ධර්මයක් කියන එකක් අපිට අවබෝධ වුණේ නැහැ. දැක්කේ නැහැ ධර්මය. නමුත් දැන් මේ බුද්ධෝත්පාද දේශනාවේ මම හිතනවා ඔබ හැමදෙනා මේ දහම් කරුණ අහන්න ඇති. බුද්ධෝත්පාදාරයන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කරලා තියෙනවා. ධම්ම දින්නා රහත් තෙරණිය තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා විස්තර වෙන්නේ. මේ සීල සමාධි ප්‍රඥා එකටමයි කියන එක. එතකොට ඒක එහෙම වෙන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා හිතපු විදිහට නැතුව දැන් කොහොමද මෙහෙම වෙන්නේ කියන එක ඔබට වැටහිලා තියෙනවාද? ඇත්තටම තවත් කරුණක් මට මතක් වෙනවා. දැන් මේ හැම අවස්ථාවකදීම අපි කොච්චර දේවල් කතා කරත් බාහිර ලෝකේ හිටපු අපිට මේ අභ්‍යන්තර පාරිශුද්ධත්වයට යොමු වෙන්න තමයි මේ හැම දහම් කරුණකින්ම අපි යොමු කරන්නේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය කියන්නේ අභ්‍යන්තරය කියලා දෙයක් තියෙනවා නෙමෙයි. මේ හටගන්න සිත, ඒ හටගන්න මොහොතක් ගානේ අපි කෙලෙස් වලටමයි බැඳිලා ඉන්න
තියෙන්නේ කියලා දැන් හොඳට පැහැදිලි වෙනවා. ඒ වයින් මෙතෙන්ට මඟ තමයි මේ අපි හැමදාටම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාව බොහොම වටිනවා. ඉතින් හොඳයි ඔබට මේ අවස්ථාව කරගමු අපි ඒ දහම් සාකච්ඡා කරන්න. අවසරයි ආර්යයන් වහන්සේට නමස්කාර වේවා. ආර්යයන් වහන්සේ අද දිනේදී සාකච්ඡා කරන්න හිතුවේ සීල සමාධි ප්‍රඥා එකටමයි කියන ඒ දහම් කරුණයි. හොඳයි එහෙනම් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්න කොහොමද ඒ වටහාගෙන තියෙන්නේ කියලා සීල සමාධි ප්‍රඥා එකටමයි කියන එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. තෙරුවන් සරණයි ඔබතුමීටත් සියලුම දෙනාටත්. ඉස්සර කාලේ අපි දැනගෙන හිටියේ සීල් රැකලා සමාධි වඩලා ප්‍රඥාව අවබෝධ කරන්න ඕනි කියලා. ඒත් ආර්යයන් වහන්සේගේ සත්‍ය දර්ශනය ශ්‍රවණය කරනකොට අර අරමුණ පෙනෙන දැනෙන ඇහෙන අරමුණු වල දෙයක් නොමැති බව નિરાයාසයෙන් ඇතිවන දැනීම ප්‍රඥාව ලෙස සීලය කියන්නේ ඒ ප්‍රඥාවෙන් පෙන්නකොට යමක් අරමුණ දෙයක් වෙනකොට ඒක දකිමින් ඒ තුල අභ්‍යන්තර පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා යෙදෙන ක්‍රියාවලිය සීලය ලෙසත් ඒ ප්‍රඥාව සහ සීලය උපයෝගී කරගෙන යෙදෙන ක්‍රියාවලිය සමාධිය ලෙසත් මම දකිනවා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි සමාව වෙන්න මයික් එක මියුට් වෙලා තිබුණේ. හොඳයි ඔබතුමිය කියපු තැනදී අර නිවැරදි විය යුතු තැන් ටිකක් තියෙනවා. මේ සීලය කියලා කියන්නේ ඇත්තටම මේ අපි අර අරමුණේ සත්‍ය දකිනකොට ඔටෝමැටිකලිම අපිට සිල් රැකිනවා. ඒ කියන්නේ එහෙමයි. ඔව් එතකොට අපිට අර වැරදි හොඳ වැරදි එහෙම මුකුත් නැහැ. අපේ අතින් එහෙම දේවල් වෙන්නේ නැහැ. මොකද දේවල් නැහැ අපිට දෙයක් නැහැ. කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ. එතකොට අර කෙලෙස් නැහැ. රාග දේශ මොහ මොනවා හරි එහෙම දේවල් ඇති වෙන්නේ නැහැ. සත්‍ය දකින්නවනේ විඥාන මායාවට රැවටෙන්නේ නැහැ නේද? එතනදී එහෙමයි. එතනදී සීලය රැකෙනවා. හොඳයි අපි තවත් විස්තර කතා කරන්න කලින් තව මහත්මියක් ඉදිරිපත් වෙලා ඉන්නවා. හොඳයි. තෙරුවන් සරණයි මහත්මිය ඔබතුමීට බොහොම ස්තුතියි. හොඳයි මහත්මිය ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තවත් කෙනෙකුට පුළුවන් Tamanට වැටහිලා තියෙන ආකාරය ඉදිරිපත් කරන්න. මේ තුන එකටමයි කියන්නේ කොහොමද කියන එක. ඇත්තටම මහා ලොකු ආందోලනාත්මක පෙරලියක් තමයි මේ දේශනාවලදී අපිට හැමතිස්සෙම මේ අරමුණක්. ඇත්තටම සූත්‍ර දේශනා අහනකොටත් 84000ක් ධර්මස්කන්ධයම කියලා එතන කිව්වත් දැන් මේ සූත්‍ර දේශනා අහනකොට අපිට තේරෙනවා විවිධ
තෙරුන් වහන්සේලාට හරි විවිධ පුද්ගලයන්ට හරි ඒ දේශනා කරන ලද සූත්‍ර වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකක්ද කියන එක ඒ ප්‍රධාන ධර්ම කරුණ මොකක්ද කියන එක ඒක ඇත්තටම සැඟවිලා තිබුණ මෙච්චර කාලයක් අපිට ඒක මෙතෙක් කාලයක් මුණ ගැහිලා තිබුණේ නැහැ. දැන් ඒක මනාකොට තාමත්ම පැහැදිලිව නිරවුල්ව අපිට දේශනා මගින් සයන්ස් වලින්ද සූත්‍ර දේශනාට හැම එකෙම ඉදිරිපත් කරලා තියෙනවා අපිට ආර්යයන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා අපිට තියෙන්නේ ඒ අනුව ඒ දහම් කරුණු වල අඩුපාඩු තියෙන ඒවා හරි ගස්සගෙන මේ අවබෝධය කරා අභ්‍යන්තර පාරිශුද්ධත්වයේ කරා යොමු වෙන්නටයි හොඳමයි තවත් කෙනෙකුට අවස්ථාව තියෙනවා තෙරුවන් සරණයි අරහත් නමස්කාරයේ වන්දනයට හැමදෙනාටම තෙරුවන් සරණයි. දැන් අපි හිතමු දැන් මෙතනදී අපි අරමුණක් ගත්තොත් පුටු වැඳ මේ සම්මතාත්ත මොකක් හෝ අපි දෙයක් නැති බව පෘථග්ජනයෙකුට ආන්තෝරෙන් ගන්න බෑ. සුත්තතාර ශ්‍රාවකයා ඒ දේ දකින්න නම් ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ප්‍රඥාවන්තයා තමයි ඒ දෙයක් නැති බව දකින්නකොට යාට අරිකාන්ත සීලය ඇති වෙන්නේ. ඒක ප්‍රඥාව තුළින් තමයි සීලය ආරක්ෂා වෙන්නේ. ඒ තුලින් යාට දෙයක් නැතිව දකින්න තැන මෙයාට අනිමිත් සමාධියක් ඇති වෙනවා. ඉතින් සීල සමාධි ප්‍රඥා වෙන වෙන වශයෙන් ගන්න බෑ. අර එකටමයි කියලා තියෙන්නේ. අන්නේ ඒ නිසායි. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි මෙහෙණා සුපහාසිර නමස්කාර වේවා එහෙමයි තවත් කෙනෙකුට පුළුවන් අපේ මෙහෙණින් වහන්සේ හොඳ මනා පැහැදිලි කිරීමක් කරා තවත් කෙනෙකුට පුළුවන් ඒ වගේ Tamanට ඇටහිලා තියෙන හැටි ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි මහත්මිය බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගෙත් පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි හැම දිනාටම මාව ඇහෙනවද මහත්මිය තෙරුවන් සරණයි එහෙමයි ඇහෙනවා ඔබතුමී ඉදිරිපත් කරන්න ඇහෙනවා මහත්මිය අපිට ඇත්තම මේ හැම ආයතන හය ඔස්සේම මේ එන අරමුණු සත්‍යයක් නොවන බව අපි දන්නවනේ අපි දැන් මේ සත්‍යයක් නොවන බව දැකලා ඒ සිතුවිලි මිදෙනකොට තමයි අපිට මේ අපේ සීලය මේ වැඩෙන්නේ අපි සීලය රකින්න අපිට සීලය වැඩෙනවා සිල් රැකෙනවා අපි එතකොට අපිට ඇහෙන්නේ අපි එතකොට ලෝභ දේශ මොහ අපේ හටගන්න විදිහක් නැහැ අපි දෙනකොට එහෙමයි අපි මේ ආයතන හය ඔස්සේන අරමුණු දැකලා එහෙනවද මහත්මිය අපිට ඇහෙන්නේ නැහැ ඔබතුමී කියන එක සිග්නල් ප්‍රශ්නයක් වෙන්න ඕනේ ඇහුනේ නැහැ කීප ටික දැන් ඇහෙනවද දැන් ඇහෙනවා තෙරුවන් සරණයි මහත්මිය මේ අපි මේ ආයතන හය ඔස්සේ අපිට එන අරමුණු සත්‍යයක් නොවන බව අපි දකිනකොට අපි සත්‍යයක් නොවන බව දැකලා අපි සිතුවිලි බොරුවක් බව හැම සිතුවිල්ලක්ම බොරුවක් බව දැකලා අපි අරමුණේ මිදෙනකොට අපිට ආර්යකාන්ත සීලය වැඩෙනවා. එතකොට මේ ඒ අරමුණේ සත්‍ය දකින්න තැනම තමයි අපිට ඒ දිගටම ඒ අරමුණේ සත්‍ය දකිමින් යනකොට තමයි අපිට සමාධිය වැඩෙන්නේ ප්‍රඥාව වැඩෙන්නේ. සීල සමාධි ප්‍රඥා දියුණු වෙන්නේ එතන තමයි කියලා තමයි මට වැටහෙන්නේ මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමියට. එහෙමයි නිවැරදි විය යුතු තැන් කිහිපයක් තියෙනවා. හොඳයි එහෙමනොත් සම්පූර්ණ කියන අපේ ආර්යයන් වහන්සේගෙම සම්පූර්ණ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා ආර්යයන් වහන්සේ. තවත් කවුරු හරි ඉන්නවද? එහෙම ඉදිරිපත් තෙරුවන් සරණයි පාද නමස්කාරය වාරින වහන්සේට ඔබතුමීට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මොකද්ද ඒක සාමාන්‍ය මම තේරුම් අරන් ඉන්නේ අරමුණක් දකින්න තැන අපි එක දෙයක් කරගත්තොත් එතන අපිට ප්‍රඥාවක් වෙටෙන්නෙත් නැහැ පිනක් එකතු වෙන්නෙත් නැහැ අපි ඒක එතන දෙයක් කරගෙන නේද ඉතින් ඒක දෙයක් කරගන්න නැති තැන මම හිතනවා එතන ප්‍රඥාව වැඩෙනවා පිනක් එකතු වෙනවා කියලා පින් එකතු වෙනවීමක් වෙනවද මහත්මිය නේද? නෑ එකතු වීමක් වෙන්නේ නෑ. එකතු වීමක් නෙවෙයි. පින් කතාවක් නෙමෙයි මහත්මිය. ඇත්තට මේ කියන්නේ ප්‍රඥාව වැඩෙන විදිය.
සීල සීල සමාධිය. සමාධි ප්‍රඥා. ඔව් ඒ කියන්නේ ඉතින් අර අපි සාමාන්‍ය පුරුදු වෙලා තියෙන විදිහට අර වචන නෑ ඒ පාවිච්චි පින උනේ. නෑ මෙහෙමයි. ඒක දැන් පින කියලා කියන්නේ අපි අපි අරමුණේ සත්‍ය දකින්නකොට ඒකනේ කුසලයේ කියලා කියන්නේ. ඔව් අපි ඔව් නාරවටින් එතකොට ඇතිවන සිතේ පිරිසුදු භාවනේ පින කියලා ඔව් කිව්වේ. එතකොට පින් ඔව් රැස් වෙන්නේත් නෑ, රැස් කරන්නත් බෑ, පින් දෙන්නත් බෑ. බෑ ඔව් කියන එක දෙන්නත් ඉතාමත් බෑ. ඔව් හොඳින් පැහැදිලි කරලා ඊටාම තියෙනවා හොඳම් මම. පැහැදිලි. ඔව් දැන් ඔව්. ඒක ඊටාම ඉතින් හොඳින් පැහැදිලි. ඒ යම දෙයක් වෙන තැන කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. දෙයක් නොවන තැන සාමාන්‍යයෙන් අපිට මේකක් වැඩෙනවා කියන එක හිතන්න පුළුවන් අපි තුලින්. එහෙම නේද? හොඳයි. එහෙමයි මහත්මිය එතනදී මේ තුනම එකට තියෙනවා කියන එක තමයි අපි මේ කතා කරන්නේ. හොඳයි අපි තවත් කෙනෙකුට අවස්ථාව දෙමු. දැන් ඒක ඒ අයගෙත් කොහොමද ඉදිරිපත් කරන ඔව් විදිහ කියලා ඔව් එහෙමයි එහෙමයි හොඳයි. එහෙමයි. තෙරුවන් සරණයි පාද නමස්කාර. තෙරුවන් සරණයි ඔබතුමියට. තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. පාද එහෙමයි. නමස්කාර දේවයන් වහන්සේගේ තෙරුවන් සරණයි මහත්මිය මට දැනෙන විදිහට නම් සීල සමාධි ප්‍රඥාව කියන තැන වැඩෙන්නේ නම් එනේන අරමුණේ සත්‍ය දක්මින් මිදෙමින් යන තැන නේද ඒ තුනම වැඩෙන්නේ කියලා තමයි මගේ අදහස. මම වැරදි නම් නිවැරදි කරන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමියට. තවත් දෙන්නෙක්ම මයික් අන්මියුට් කරලා තියෙන එක මහත්මියක් ඉදිරිපත් කරන්නකෝ. තෙරුවන් සරණයි මහත්මිය. තෙරුවන් සරණයි. සීල සමාධි ප්‍රඥා කියලා දැනගෙන දැනෙන්නේ අභ්‍යන්තරයට දැනෙන ස්වභාවය. අරමුණ දෙයක් බව අභ්‍යන්තරයට දැනෙනවා. ඒ දැනීම අභ්‍යන්තරේ පාරිශුද්ධ භාවය. ඒ කියන්නේ අභ්‍යන්තරයට ඒක දැනෙනවා දිය වෙලා යන ස්වභාවය. සීල සමාධි ප්‍රඥා එතන දෙයක් නොවන බව තමයි සීල සමාධි ප්‍රඥාව කියලා මම දැනගෙන තියෙන්නේ. මට අවබෝධ වෙලා තියෙන්නේ. එහෙම තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ අභ්‍යන්තරේ පාරිශුද්ධ භාවය. තෙරුවන් සරණයි මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමියට. නිවැරදි විය යුතු තම් බොහොමයක් තියෙනවා මහත්මිය. ඒ කියන්නේ මේ දැන් අභ්‍යන්තර පාරිශුද්ධත්වයක් කියන එක ඔටෝමැටිකලි එන්නේ අපි සත්‍ය දැක්කම සම්පූර්ණ මේ අපේ මේ කෙලෙස් වලින් මිදුණු තැනක නේද? එතකොට ඒක ඒ නිවන් මඟ යනවා කියන්නේ කෙලෙස් ගිවි යන මඟ තමයි. එතකොට දැන් මෙතනදී අපි කතා කරන්නේ මේ කොහොමද මේ සීල සමාධි ප්‍රඥා එකටම තියෙනවයි කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක වැටහිලා තියෙන්නේ කොහොමද? අපි අර ඉස්සර වෙනම සිල් ගත්තා එහෙම කරපු එක දැන් මේ එකටමයි කියලා අපිට මේ හොඳට විස්තර කරලා තියෙනවා දේශනා ගොඩක මේක ඉදිරිපත් වෙලා තියෙනවා ධම්මදින්නා රහත් වෙරිනිය දේශනා කරා කියලා. හොඳමයි ඔබතුමියට තෙරුවන් සරණයි. මහත්මිය ඉදිරිපත් කරන්න රම්‍යා මහත්මිය. තෙරුවන් සරණයි මහත්මිය. එහෙමයි. හරෙන් වාසයේ নমස්කාර වේවා. සීල සමාධි ප්‍රඥා කියන්නේ මේ මොහොතේ අරමුණ දෙයක් නොවන බව මෙනෙහි වීම තුළ, ඒ කියන්නේ අභ්‍යන්තරයට හසු වීම තුළ එතන තියෙන්නේ උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. එතකොට එය දෙයක් නොවන තැන අනිමිත්ත සමාධිය උපදින. කියන්නේ නිමිත්තක් නැහැ. එය දැකීම අභ්‍යන්තරය ඥානයන්ගේ අවදි වීම තුළ ප්‍රඥාව වැඩෙනවා. ඒක තමයි සීල සමාධි ප්‍රඥා අරමුණෙන් නිදි යනකොට එතන ඊට පස්සේ මේ සිතේ දෙයක් නැති බව අභ්‍යන්තරයට දැනෙන්න ගන්නවා. එතන ප්‍රඥාව උපදිනවා. අනිමිත්ත සමාධිය තමයි මෙතන සමාධිය. මොකද නිමිත්ත නෙමෙයි නැති වෙවි යන්නේ දෙයක් නැති බව අපට අභ්‍යන්තරයට දැනෙනකොට ඥානයන්ගේ අවදි වෙනකොට ප්‍රඥාවට හසු වෙනකොට සිහිය පැවැත්වීම තුළ ඒක තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. මම අවබෝධ කරගත්තු ආකාරය. එහෙමයි.
ඔව් දැන් අර ඔබතුමී එක දෙයක් ඉවතින් කිව්වා සිතේ දෙයක් නැති බව වැටහෙනවා කියලා නේද? ඔව් ඒ සිතකුත් කියන්නේ අපි නැහැ දෙයක් සිත සිතකුත් කියන්නේ නැහැ. දෘෂ්ටිය. හ්ම්. එතකොට දෘෂ්ටියේ සත්‍ය දකින්නනේ සත්‍ය ඥානය තුල සත්‍ය ඥානය කියන්නේ මේ ඇත්තට මේක මේ මොහොතේ මැවෙන දෙයක් නේ. ඒතර මේ මැවීමනේ අපි දකින්නේ. එතකොට දෙයක් වුණොත් එතන නිමිත්තක් නේ. දෘෂ්ටිය කියන්නේ නිමිත්තක් නේ. එතකොට නිමිති නැති වෙනවනේ. එතකොට උපදින්නේ අනිමිත්ත සමාධිය. එතකොට ඒක අභ්‍යන්තරයට දැනෙනවා. ඥානයන්ගේ අවදිවීම තුළ එතන මේ ඊට පස්සේ එතන විපස්සනාව තියෙන ඥානයන්ට දැනුණු බව සිහියට හසු වෙනවා. හොඳයි. තමයි ප්‍රඥාව එතන ප්‍රඥාව මත තමයි ඉතින් එහෙමයි යනවාස නවත්කාර වේවා. දැන් ඔය ඥානයන් දැනෙනවා කියප එක වැරදි. හසු වෙනවා ගන්නවා. දැනෙන එකම තමයි ඥානය කියන්නේ. ඔව්. ඒ කියන්නේ අභ්‍යන්තරයට දැනෙන එක. කියන්නේ සිහිය පැවැත්ම. දැනනවාස විපස්සනාව නේද? එතන පවතින විපස්සනාව නේද? දැනෙන එකම තමයි ඥානය කියන්නේ. ඔව්. ඥානය වෙන්නේ දැනෙන එක වෙනයි කියලා දෙකක් නැහැ. එහෙමයි. ඥානයට හස් වෙනවා කියනකොට ඒක දැනෙන එක. දැනෙන එකට තමයි ඥානය කියලා කියන්නේ. ඒක අභ්‍යන්තර බාහිර කියලා කතාවකුත් නැහැ. ඔව්. ඒක දැනෙන එකක්. දැන් ඥානය කියන්නේ දැනෙන එකට තමයි ඥානය කියන්නේ. අපි සිහිය කියන්නේ දැනෙන එකනේ. සිහියට හස් වෙනවා කියන්නේ. සිහියට හස් වෙනවා කියන්නේ ඔව්. දැන් සිහියට හස් වෙනවා කිව්වොත් එතන අපි අරමුණු කරොත් තමයි සිහියක් තියෙන කතා කරන්නේ. නිසා අපි අරමුණු කරොත් මේක අරමුණු කරොත් ඒක අන්න අපිට මේක දැන් මෙතන දෙයක් නැහැ කියලා අරමුණු කරොත් දෙයක් නැහැ කියලා දැනෙනවා. එතකොට අපි කියන්නේ සිහියට හසු වෙනවා. ඔව්. හිතවිල්ලට යටින් ඒක සිහිය තියෙනවා. හැබැයි ඥානය කියනකොට ඒක දැනෙනවා කියනකොට ඒක මේ සිහිය නෙමෙයි. හිතවිල්ලකට යටින් තියෙන එකක් නෙමෙයි. ඔව්. ඒක දැනෙන එක. දැන් ලුණු කනකොට දැනෙනවා. ඒක දැනෙන එක තමයි ඥානය කියන්නේ. ඔව්. මිරිස් කනකොට දැවිල්ලක් නෑ. ඒක දැනෙනවා. ආත්මය අපිට දැනෙනවා. මේක දැන් ගන්න ගොඩක් කරාට ආත්මෙට. ඔව්. ආත්මය අපිට දැනෙනවා. ඔව්. අපිට නෑ කියන්න බෑ. ඒතකොට අපිට දැනෙනවා. ඒතකොට දැනෙන එක තමයි ඥානය කියන්නේ. ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කියන්නේ අපිට මේ ඥානය හැමතිස්සෙම පෙන්වන්නේ දෙයක් නැති බවයි. එහෙමයි. දෙයක් කෙනෙක් නෑ. ආත්මයක් නැති එකයි දෙයක් නැති එකයි දෙකම එකයි. එහෙමයි යනවා. ඒක තමයි ඥානට හස් වෙනවා කියන්නේ. කියන්නේ අභ්‍යන්තරයේ තුලනේ අපිට වටිනාකම් ඇලීම් ගැටීම් හසුවන්නේ අභ්‍යන්තරයටනේ. ඒක දැනෙන ස්වභාවයක්නේ. ඒතකොට අතරම අභ්‍යන්තර බාහිර කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙමයි. මෙතන දෙයක් කියලා දැනනවා නම් ඒක අභ්‍යන්තර බාහිර දෙයක් මෙතන නැති බව දැනනවා ඒක අභ්‍යන්තර බාහිර කතාවක් නැහැ. ඔව් අරනවා. අභ්‍යන්තර බාහිර තියෙන්නේ සිතුවිලි වල. දැන් පුටුව තියනවා නම් විතරයි අභ්‍යන්තර බාහිර කතාවක් තියෙන්නේ. ඔව්. දැන් පුටුව තියෙන දෙයක් කියලා කතාවක් මෙතන නැහැ. මොකද පුටුවක් කියලා දෙයක් නැහැ. ඔව් ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර කියලා කතාවක් තියෙන දෙයක් තියෙනවා. ඔව්. මෙතන අභ්‍යන්තර බාහිර කතාවක් නැහැ. ඒකට මෙතන දෙයක් නැහැ. දෙයක් හම්බෙන්නේ නැහැ. මේ ඥානය හැමතිස්සම පෙන්නන්නේ දෙයක් හම්බෙන්නේ නැත්නම් ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ අරනාස නිමිත්තක්. නිමිති නැති එකනේ දැන් නිමිත්ත. ඔව් එතන නිමිති නැත්තම් අනිමිත්තනේ අරනාස. දැන් මෙතන නිමිති කතාවකුත් එන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේ නිමිත්ත කියන්නේ මෙතන නිමිත්තක් ගැන කතා කරන්න බෑ මොකද දෙයක් නැහැනේ. එහෙමයි අරනාස. එතකොට මේ තියෙන නිමිත්තක් නැති වෙලා නෙමෙයි. දැන් නිමිත්තක් නැහැ කියලා කියනොත් තියෙන නිමිත්තක් නැති වෙන්න ඕන. ඔව්. එතන මේකක් නෙමෙයි අනිමිත්ත කියන්නේ නිමිත්තක් ගැන කතාවක් නැහැ. නිමිතිගත භූමියක් නෙමෙයි.
එතකොට එතන අපිට නිමිත්තක් තිබ්බොත් දෙයක් තියෙනවා. එහෙනම් තියෙන දෙයක් නැති වෙන්න ඕන. එහෙම දෙයක්වත් නෙමෙයි. එතකොට ඒක මේ ඥානය කියන එක තමයි මේ පෙන්වන්නේ. ඥානය කියන ඒවා ගොඩක් වෙලාට ඥානයට හසු වෙනවා කියනකොට ඒක දැනෙන එකක්. ඒකට එහෙම නිමිති පනවන්න බෑ. ඥානයට නිමිත්තක් නෑ. නිමිත්තක් කිව්වොත් දෙයක් තියෙනවා. ඒතකොට නිමිති පනවන්නත් බෑ. ඥානය කියන්නේ දෙයක් නොවන ස්වභාවය දැනෙන එකමයි. දැන් දැනෙන එකම තමයි ඥානය කියන්නේ. දැනෙන එක හැමතිස්සෙම නාම රූප පෙන්වන්න බෑ. සිතුවිලි ගන්න බෑ. එහෙම යනවා. සිතුවිලි තිබ්බොත් දෙයක් තියෙනවා. එහෙම දෙයක් තිබ්බොත් ඒක සිහියට අසු වෙන්නේ. දෙයක් තිබ්බොත් ඒක අජත බහිද්දා තියෙන ඔක්කොම කතාව තියෙනවා. ඔව්. මේ ඥාන හසුනන ඥාන සම්ප්‍රයුක්ත කුසලය කියන්නේ. ඥාන සම්ප්‍රයුක්ත කුසලය කියන්නේ හැමතිස්සෙම දෙයක් නැති බව දකින්න. විඥාන මායාව ඇත්ත වෙන්නේ නැත්නම් කුසලයේ තියෙන්නේ. તો විඥාන මායාව හැමතිස්සෙම දෙයක් දෙනවා. ආලෝකය හරි සද්දය හරි මොනවා හරි දෙනවා. ඒතර එහෙම එකක් එන්නේ නැහැ මේ කතාවේ. මේ කියන ස්ටේජ් එක වෙනස්. ඒතකොට ඒක විඥාන මායාව මිදුණු ස්ටේජ් එක. ඒතර විඥාන මායාව ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඒතකොට මෙතනදී නිමිති කතා කිරීමෙන් පළක් නැහැ. විඥාන ගැන කතා කිරීමෙන් ඕක එකක්වත් පළක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ස්ටේජ් එක වෙනස්. මේක ඥානං හෝති කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ ඥානය කියන්නේ හැමතිස්සෙම ෆිල්ම් එක යනවා. ෆිල්ම් එක විඥාන මායාවේ තියෙන්නේ. එහෙමයි. ෆිල්ම් එකේ මිදිලා ඉන්න එක ඥානය කියන්නේ. ඒතර ෆිල්ම් එක ඇතුලේ කතාව විඥාන මායාවේ ඔක්කොම තියෙන්නේ. ඒතර එහෙම වුණොත් ඒක මේ කතාව නෙමෙයි. මේක ඇවිල්ලා වෙන ස්ටේජ් එකක්. අපි ෆිල්ම් එක බලන්න වෙනම ෆිල්ම් එක බලන එක. ඒ ෆිල්ම් එක අවදි වෙනවා කියන්නේ වෙන ස්ටේජ් එකක්. ඒතර ෆිල්ම් එකට අයිති නැහැ. මොන ෆිල්ම් එකේ අවදි වෙලායි. එහෙමයි. ඒතර ෆිල්ම් එක ඇතුලේ තියෙන ගින්න ෆිල්ම් එක ඇතුලේ යා නැහැ කතාවේ. එහෙමයි. මේක සිහිය ඔක්කොම තියෙන ෆිල්ම් එක ඇතුලේ කතාවේ. ඔව් ඒක පවත්තන. ඒතකොට මේ ඥාන හෝති කියන පැත්තට එන්නේ. ඒතකොට මේ ඇත්තටම ගත්තොත් දැන් අපි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේ අරමුණේ දෙයක් නැහැ කියන එකමයි. එහෙමයි. අරමුණේ දෙයක් තිබ්බොත් ඔය තුනම තියෙනවා. අරමුණේ දෙයක් තිබ්බොත් දැන් මොකද්ද සීලය? සීලේ දෙයක් නැති බව දකින්න සීලය. ඒතර උපාදානෙන් මිදෙන සීලය. ඒතර මොකද්ද මේ සමාධිය? මේ සමාධිය අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ මේ අර අවදිය ගැන කියන්නේ මේ. එහෙමයි. හොඳට මෙතන දෙයක් වෙලත් නැහැ. ඒතර අරමුණේ දෙයක් නැහැ කියන එකම තමයි මේකේ තේරුම. සීලය කියන්නේ අරමුණ දෙයක් නැති බව. ඒතර උපාදානෙ නොවුණු තැන. එතකොට සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය. ඒතකොට මෙතන නිමිතිගත භූමිය නෙමෙයි. එතන නිමිතිගත භූමිය නෙමෙයි. ඒක මිදුණු භූමියක්. එතකොට ඊට පස්සේ අපි බැලුවොත් ප්‍රඥාව කියන්නේ ඒකමයි. ප්‍රඥාව කියන්නේ ඒකමයි. ඒ කියන්නේ විඥාන මායාව මේක දෙයක් නැති බව දකින්න එකම ප්‍රඥාව. එහෙමයි. සීල සමාධි ප්‍රඥා කියලා තුනකුත් නැහැ. එහෙමයි. සීල සමාධි ප්‍රඥා කියලා තුනකුත් නැහැ. මේකේ මේ ධර්ම දැක්කට පස්සේ තියෙන්නේ එහෙම එකක් එහෙම වෙන් කරන්න බෑ. ඔව් එහෙම යරෙන්නස්. වෙන් කරන්න බෑ. ඒක එතකොට ඒක වෙන් කරන්නේ පෘථග්ජන භූමියෙන්මයි. ඒ කියන්නේ මාර්ග භූමියෙන්. ඵල භූමියේදී ඒක වෙන් කරන්න බෑ. එහෙමයි. ඵල භූමියේදී සීල සමාධි ප්‍රඥා කියන්නේ එකමයි. ඔව්. එකමයි. ඒතකොට සීලය කියන්නේ මොකද්ද? ඒක දෙයක් නොවන තැන. ඒ සීලය අනිමිත්ත සමාධිය කියන්නේ දෙයක් නොවන තැන. ඒතකොට ප්‍රඥාව කියන්නේ දෙයක් නොවන දැකීම. ඒක එකමයි. ඒක තමයි මේ කිව්වේ මේ පටිසම්පාද ධර්මයේම එකයි කියලා. එහෙමයි. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ ඒකම තමයි සංඛාරය කියන්නේ. අවිද්‍යාව කියන්නේ දෙයක් කරගත්ත. දෙයක් කර ගැනීමයි සංඛාරය කියන්නේ. කම්පන වේගයේ නිරූපණය එතකොට දෙයක් වෙනවා. දෙයක් වුණාම මේක අවිද්‍යාව. දෙයක් වීම අවිද්‍යාව. ඒකමයි සංඛාර. ඒකමයි විඥානය. එතකොට මායාව. දෙයක් උනේ මායාව. ඒකමයි සංඛාර. ඒකමයි අවිද්‍යාව. ඒකමයි විඥානය. ඒකමයි නාම රූප. දෙයක් තියෙනවා නම් එතන කම්පන රූප දැනෙන එක නාමය. රූපනේ රූපේ. එතකොට දෙයක් තියෙනවා නම් ඒකම තමයි අවිද්‍යාව. ඒකමයි සංඛාර. ඒකමයි විඥානය. ඒකමයි නාම රූප. ඒකයි අසලආයතන. ඒ කියන්නේ මේ ආයස කියලා ආයතනේ මේ දෙයක් කම්පන වේගයකට දෙයක් නිරූපණය කරන එක. ඒකමයි ස්පර්ශය. එතකොට ඒකමයි එතකොට මේ පුටුව නම් පුටුව ඒකමයි. නිරූපණය. පුටුව තියෙනවා නම් එතන අවිද්‍යාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා, නාම රූපයක් තියෙනවා. එතන ස්පර්ශයක් තියෙනවා, ආයතනයක් තියෙනවා. එතන පුටුව උපාදාන වෙනවා කියන්නේ එතන જાතියක් තියෙනවා, භවයක් තියෙනවා, ජරා මරණ ශෝක වර්ධ ඔක්කොම තියෙනවා. පුටුව තියෙනවා කියන එකයි අවිද්‍යාව කියන්නේ. ඒ පටිසම්පාදේ කියන්නේ. ඒක අපි පටිසම්පාදේ පායදිලි කරන කෙලින්ම කිව්වේ මෙතන පුටුව තියෙනවා නම් පටිසම්පාද ධර්මය කියන්නේ. ඒක අනුලෝම ඇත්ත වෙන්නේ සම්පටිච්ච වෙන්නේ. ඒක දකින්න කියන්නේ මුළු වචන ගොඩක් නැහැ. ඒකයි තියෙන්නේ. යත්තුවත් කියන්නේ. තොර මුළු පටිසම්පාද ධර්මය තියෙන උතන. පටිසම්පාද ධර්ම මේ විදිහට ආරණ්‍යවන්තේ වගේ එහෙට මෙහෙට සම්පූර්ණයෙන්ම සුද්ධ කරපු කෙනෙක් මං හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා. අපිට නම් හම්බෙලා නැහැ. ඒකයි බලක්වත් කියන අපිට. ඒ තරම් මේක සුද්ධ කළා මිරිකලා අපි පටිසම්පාද ධර්ම ස්ප්‍රිට් එක අරන් තියෙන්නේ. ඒක කියනකොට කාටවත් දරා ගන්නත් බෑ. මොකද හොයාගන්න බෑ.
හිතා ගන්න බෑ. මම දරා ගන්න බෑ. ඒතකොට ඇටි කියලා කාපු ගුඩුව වගේ කල්පනා කරනවා. මොකක්ද ඒ කිව්වේ කියන්නේ? ඕ මහතෙරවරු අපිට නෑ කියලා නිකන් හරියන්නේ නැහැ. ඇත්තටම අපි ඉස්සරහට ආවොත් ඔක්කොම සුන්නත් දූවිලලා. නිකන් හරිය නිකන් මේ විසික් වෙලා යනවා. නිකන් කතා කරන්න ඕන නිකන් විසික් වෙලා යනවා. අපි පැහැදිලි කරපුවා ධර්මයේ පැහැදිලි කරන්න. අපිට පුජ්‍යල කතාව නැහැ. ධර්මයේ පැහැදිලි කරපුවා ඔක්කොම විසික් වෙලා යනවා. රොඩ්ඩු වගේ විසික් වෙලා යන උඩින් යන්නේ. මහතෙරවරු පොඩ්ඩක් බලන්න ආරණසෙත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. එහෙමයි. ඔය එකපාරක් ආවා මොකද්ද මේ ඔය YouTube එකේ යනවා ප්‍රධාන නාලිකාවේ නිරෝධ සමාපatti දේශනා මාලාව. ඕකට එනවා ස්වාමීන් වහන්සේලා. එළ නිරෝධ සමාපatti නිවනේ කියනවා. කැලිත් නැති වෙලා තමයි යන්නේ දේශනා ඉවරන්නේ. දුවන්නත් පාරි ඉඳලා. අවිත්‍යා දෘෂ්ටිකේ කියලා නවතින්නේ. නේ මොකද ඒ ප්‍රසිද්ධ නමක් තියෙනවා. අතන කොට යන්නේ නම නැති කියලා නවතින්නේ. ඒ කියන්නේ මේ ප්‍රත්‍යක්ෂයක් නැතුව නිකන් හිත බර කියනවා. ඒකයි ප්‍රත්‍යක්ෂතාවයට කියනකොට ඔක්කොම ඉවරයි. ප්‍රායෝගික පැත්තට කියන්නේ අපි අත්දකින දේ කියන්නේ. ඔව්. අපි අත්දකින දේ කියන්නේ අපි මේ නිකන් පොතක තියෙන එක නිකන් සිලබස් එකක් එහෙම එකක් නැහැ අපිට. සීල සමාධි ප්‍රඥා අපි මේ කියන විදිහට සීල සමාධි ප්‍රඥා අපි මේ කියන විදිහට සීලතරණිය කියලාත් නැහැ අපිට. සීලතරණිය කියලා සීලතරණිය කියනවා. සීලතරණිය කියන්නේ වෙන ආකාරයකට. සීලතරණිය කියන තුනම එකටයි තියෙන්නේ කිය. දැන් තුනම එකටයි තියෙන්නේ කියනවා සීලතරණිය පෙන්නන වරපටකි. වරපටකින් පෙන්නනවා මේ තුනම එකටයි අල්ලන්න ඕනේ කියලා. ඒතකොට තුනම එකටයි තියෙන්නේ කොහොමද? ඔය කතාවේ තේරුම තුනම එකට තියෙන්නේ. ඒ කතාවේ තේරුම තුනක් නැහැ කියන එකයි. ඔව් එහෙම යනවා. දැන් කඹයක් දිහා අපි අල්ලුවොත් කඹයක් තුනක් තියෙනවද කඹේ නැහැ. එකයිනේ කඹේ කියන්නේ. ඒ වගේ එකක් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ සීලය කියන්නේ දෙයක් නැති බව දකින සීලය. ඒතකොට මෙතන සමාධිය කියන්නේ දෙයක් නැති බව දකින සමාධිය. ඒතකොට ප්‍රඥාව කියන්නේ දෙයක් නැති බව දකින එක. තුනක් නැහැ එකයි තියෙන්නේ. ඕකයි ආందోලන අතරින් කියන එකටත් වැඩිය මේ කියන එක ඇහුවම තරුත් ඒක. එනේ කියලා ඊට පස්සේ කියන්නේ සම්මුතිය කියන්නේ සිල් අරගෙන සිල් ගන්න එකයි ඊට පස්සේ සමාධිය කියන්නේ ওই සමුදය වඩන එකයි ඊට පස්සේ එතනින් තමයි සමාජයට වෙලා තියෙන්නේ නිගණ්ඨනාථ පුත්‍රයේ කර්මයේ කරේ තියාගෙන දෙයක් තියාගෙන බණ කියන්න කියලා ඔක්කොම අනාගෙන තියෙන්නේ. දැන් දෙයක් තියෙනවනේ. දැන් පින් කරනවා, පව් කරනවා, දිව්‍ය ලෝක යනවා, ලෝකයක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අන්තිමට බලනකොට කර්මෙත් තියෙනවා. අන්තිමට බුදුන් වහන්සේ දේශනා කරපු කර්මයේ එකක් තමයි දැන් කියන්නේ. මේ තනිකර පට්ටපල් බොරුනේ කියන්නේ. බුදුන් වහන්සේ කියපුවා නෙමෙයි. මේ කියන්නේ හදාගත්ත නිකන් ඉන්දියාප්ප මොකක් කරේ මේ ඉන්දියාප්ප වංගෙඩිය වගේ එකක් හදාගෙන මිරිකන්න හදාන්නේ. මේ බුද්ධ වචනේ හොඳටම අපි සූත්‍රවල දැන් පෙන්නනවා. ඇත්තටම එකයි බුදුන් වහන්සේ හැමතැනම කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මේ අරමුණේ දෙයක් නැහැ කියන එකමයි. වෙන එකක් කියන්නේ මෙතන දෙයක් කරගත්තොත් ඔක්කොම තියෙනවා. බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ රූපය ඇත්තද කියන තැනින්මයි. මේ ඇස ඇත්තද කියන තැනින්මයි. මේ රූපය දෙයක් නෙවෙයි නම් එතන ආත්මයක් නැති බව. ඒ කියන්නේ ඔබ වහන්සේ ඒක අධ්‍යයනය කරලා ඒක ප්‍රත්‍යක්ෂතාවය තුළ කියනකොට ඇත්තටම වචන ගොඩක් නැහැනේ. අර වචන කියන්නේ දන්නේ නැති දෙයක් අපි හිත කියන දෙයක්. කතන්දර. මේක ඇත්තටම වචනින් දෙකයි තියෙන්නේ ඉතින් ඇත්තටම. ඔබ වහන්සේ පෙන්වන මඟ තුළ කෙනෙක් අවබෝධ කරාම ප්‍රායෝගික පැත්තට හැරෙන්න ඕනේ. ඔව් ප්‍රායෝගික පැත්තට තමයි මේ ඔක්කොම වැටහෙන්නේ. ඔව් හරියනවා. තමන්ට දැනෙන දේ බලන්න ඕනේ. එතකොට යාට තේරෙනවා මෙතන මේ දෙයක් නැති බව විතරයි වෙන කතාවක් නෑ. මේ ධර්මයේ කියලා ලොකු සිලබස් එකක් නෑ ඇත්තටම. ඔව් හරියට තියෙන බොම්බ. මෙතන තියෙන නිකන් ආටෝපෙට අනාගත්ත නිකන් අර සාහිත්‍යයට නිකන් ලියාගත්ත පොට්ටි එකකයි ලොකු කතාවක් තියෙනවා. හැබැයි මේක හොඳට අවබෝධ කරගත්තොත් ඇත්තට මෙතන පුස්සෙඩිල්ලක් තියෙන පුස්සක් තියෙන. මේකේ සිලබස් එකක් නැහැ. විභාග තියලා පාස් කරගන්න තරම් දෙයක් මේකේ නැහැ. මේකේ දෙයක් නැහැ කියනකොටම ධර්මයේ කියලා ඉවරයි. ඒ කියන්නේ හරියනාස අපි ගමනක් යන්න කියලා ගොඩාක් බඩු මුට්ටු ගොඩ ගහගෙන අන්තිමට අඳුන් දෙකක් අරගෙන යටට එකක් අරගෙන උඩට ඊට තව එකක් අරගෙන ඊට යටින් නේ අපි අදිනවනේ අඳුන් 3 4 5ක් අදලා තව ජර්සියකුත් අදලා තව ඊට උඩින් ස්වීටරේකුත් අදලා තව රේන් කෝට් එකකුත් අදලා තව අන්තිමට කෙනා හොයාගෙන ඕනේ අඳුන් ගොඩක් අරගෙන අන්තිමට හොයාගන්න බෑ කෙනා කවුද කියලා බලාගෙන ඉන්න වෙන්නේ ගමනක් ගිහිල්ලාම නෑ එකම තැන ඉඳලා තින්නේ යන්න කෙනෙකුත් ඉඳලා නෑ තියෙන දෙයක් ඒ කියන්නේ ධර්මය කියලා ඇත්තටම අවසාන දෙයක්වත් නෑනේ අරයන් වහන්සේ. නමුත් අපි ගොඩාක් කන්දක් වගේ තියාගෙන ඉන්නවා. නමුත් අවබෝධය තුළ කෙන්දක් තරම්වත් දෙයක් නෑ ඇත්තටම.
ඒක හරිම සුන්දර ගමනක්. ඉතින් ඔබ වහන්සේ ඇත්තටම මේ පෙන්වන පරයය එක තැනකවත් දැන් මම නම් ඇත්තටම අනිත් ඒවා ඇහෙන්නේ නැත්තේ අපිට ඒ කියන්නේ වචන ගොඩක් නෙමෙයි ප්‍රායෝගිකව දැනද දෙයක් එපයි අපි බලන්න. ඉතින් ඇත්තටම ඔබ වහන්සේගේ ධර්මය අහන කාටවත් අනිවාර්යෙන් මේ ගමනේ ඒගොල්ලන්ට මොකද අඩු ගානේ දැන් අවබෝධයටපත් නොවුනත් ඒගොල්ලෝ විඥාන මායාව අඳුර ගන්න හරි උත්සාහ කරනවනේ. අසු කරගන්න සිහියට. ඉතින් ඒ ගමනත් එයාලට කවදාවත් අවඩක් වෙන්නේ නැහැනේ. කම්පන නෑ ඇත්තටම නෑ ඒ ධර්ම දැනගන්නකොට යාලට ඒ අවස්ථාව තියෙනවා. හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා. මේ ධර්මයේ දැනගන්න ඇහෙන්න ලැබෙන හැම කෙනෙකුටම පොඩ මාවත විවර වෙනවා. එහෙම ඇත්තටම යනවා. ඒක හරිම වටිනවා ඇත්තටම. ඔව්. මොකද මේ දේශනා ඇහෙන්න විතරයි ඕනි. දුර්ලභ මනුස්සත්වයන් දුර්ලභ සද්ධාම ශ්‍රවණ කිව්වේ ඒ නිසායි. ඒගොල්ලෝ ආරණවාස සෙන්සර් මට්ටමින් බැලුවත් ඒ මට්ටමින් හරි ඒගොල්ලන්ට එතකොට වේදනාවක් ආවත් මරණය කියන එක ආවත් එයාලා අර අවබෝධය තුළ ඒක දකින්න එයාලට සිහිය අවදි වෙනවනේ. ඒ කියන්නේ එයාලා ඒ මාර්ගෙනේ ඉන්නේ. දැන් නිතරම දෙයක් වුණාද කීකත් හිතනවනේ. බැසගත්තද. ඉතින් එතකොට අර ඒගොල්ලොන්ගේ වේදනාවක් වුණත් එයාලට එතකොට දෙයක් වෙන්නේ නැහැ. ඒ අවබෝධය තුළ එයාලට ඒගොල්ලෝ ඒක ඇත්තටම මානසිකාරය කරනවනේ. ඉතින් ඒකත් ලොකු භාග්යක්. ඒක නිසා ඇත්තටම ඔබ වහන්සේ වටා ගොඩක් ඉන්න ඔය අපේ අර අම්මා කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒක සතුටුයි. ඒ කියන්නේ ගොඩක්ම මේ නැති වුණත් ওই විදිහට තමයි ආ ධර්මය දකින්නේ. ඔය ඒක අර ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ට තියෙනවා එක ප්‍රශ්නයක්. ඒක තමයි මේ දැන් අපි ගත්තොත් මයින්ඩ් එකෙන් ගොඩක් අය මේ ධර්ම හොයන්නේ. ගොඩක් වෙලාවට මේ දැනෙන එකෙන් යන අය අඩුයි. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දැනෙන එකෙන් යන කෙනාට ඒක එයා මාර්ගය අඳුන ගන්නවා. එයාට අභ්‍යන්තරයේ පරිවර්තන දැනෙනවා. එයාගේ දැන් එයා උත්තර දෙන්න කිව්වොත් දැනෙන පැත්තෙන් තමයි එයා උත්තර දෙන්නේ. එතකොට එයා මාර්ගයට පිළිපන්නයි. එතකොට එයාගේ හරි උත්තරේ හම්බ වෙනවා. හැබැයි අර දැනුම ගොඩක් වෙලාවට ඔක්කොම වහනවා. එතනදී එයාගෙන් අවඩක් සිද්ධ වෙනවා. මොකද යාම දන්නේ කොයි වෙලාවද යාට වරදින්නේ කියලා. ඉතින් මෙතනදී ගොඩක් අහනවා මේ දැනුම කියන එක නෙමෙයි මෙතනදී. දැනුම අපි සාමාන්‍යයෙන් දැනගන්නවා. දැනගත්තට පස්සේ අපි ඇත්තටම ඒක පස්සේ නෙමෙයි යන්න ඕනි. අපිට දැනෙන මේ දැනුමෙන් අපි දැනගන්නවා මෙතන මේ දැනෙන දෙයක් මෙතන වෙන්නේ කියලා. ඒතකොට ඒක දැනෙන පැත්තෙන් මේක අහු වෙනවා. මේ දැනෙන පැත්තෙන් මිදීගෙන යන්නේ කියන්නේ ඒ පැත්තට හැරෙන්න ඕනේ. ඒ පැත්තට හැරුණ නැත්නම් යා දැනුවම කරේ තියාගෙන යනවා. එතන යා මාරු වැටෙනවා. එහෙම කෙනෙක් නිතරම අපිට අදත් කතා කරා එහෙම. එතකොට ඒක ගොඩක් අය ඉන්නේ ඔතන. දැන් මේ දේශනා කරන අයත් ගොඩක් ඉන්නේ මයින්ඩ් එකේ. මේ යුගේ මයින්ඩ් එකේ යුගේනේ. මේ යුගේ මයින්ඩ් එකෙන් නිවන් දකින්න යන්නේ. ඒක හරියන්නේ නැහැ. අර දැනෙන ස්වභාවය අභ්‍යන්තරයෙන් දැනීලා මාර්ගයට හසු දැනෙන කෙනාට ඒක දිය වීගෙන යනවා. දැනෙන කෙනා ඒ අභ්‍යන්තරේ ඒක කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ලුණු වගේ දැනෙන එක. ඒක දිය වීගෙන යන සෑයක අහුන කෙනාට දැනෙනවා දිය වීගෙන යනවා. ඒක එයා ඊට පස්සේ අභ්‍යන්තරයෙන් විශාල නිවීමකට තැම්පත් වීමකට හසු වෙනවා. ඒක තුළ එයාට දැනෙනවා මේ දහම තුළ එයා ලොකු දියුණුවකට එයා උපදින්න නැති බව එයාට දැනෙනවා. හිතන එකක් නෙමෙයි, සිතුවිලි නෙමෙයි, දැනුමක් වෙනම පාත් එකක් මේක යටින් තියෙන්නේ. එතකොට ඒක තමයි අත්‍තරම නිවන්ට උපනිශ්‍රේ වෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ ආත්මීය කෝණයෙන් බැලුවොත් බෑ ආර්යනාස්. මේ මොහොතේ වෙන ක්‍රියාවලිය තමන්ගේ ඒ කියන්නේ ඇත්තටම දැනෙන ස්වභාවයට දැන් ඇතුලෙන් අපිට අපේ විතක්ක ਵਿਚාර ගොඩාක් තිබුණොත් දැන් බැසගත්තද එහෙම කියලා එතකොටත් අහුවෙන්නේ ගොඩක් අය සෙන්සර් මට්ටමින් දකින්නවා කෙනෙක් නෑ කියලා ඊට පස්සේ කියනවා බැසගත්තා කියලා. ඒක එයාලට හසු කරගන්න දැනෙන්නේ. ඒක අර ඔබ වහන්සේගෙන් අහන්නේ බැසගත්ත ආරයන්වහන්සේ එහෙම කියලා ඒකත් එයාලට අර ඇත්තටම ඒ කියන්නේ එයාලට අර ඒ මානසිකාරය තුල තමයි එතකොට නිතරම ඉන්නේ. ඒක ඇත්තටම ඔය මානසිකාරයෙන් ඊට පස්සේ එයාට ඒක උපාදාන වුණොත් එයාට ඒක මිදෙන්නත් බැරි වෙනවා. ඒක තුල හිර වෙනවා. ඔව් එහෙමයි. එතන එයා නිවන වැහෙන්න ඉඩ තියෙනවා. ඔව් එතකොට දෘෂ්ටියනේ හැම නිතරම ඉන්නේ. ඒ කියන්නේ හිතන කෙනෙක් වෙනවා. කියන්නේ ඉන්න කෙනෙක් නිවන් දක්වන්න යන කෙනෙක් වෙනවා. නෑ එයා හිතනකොට එයා ඉන්නවා. ඔව් ඒක තමයි. එතකොට හිතන මාවත නෙමෙයි නිවන් මඟ. වරයන් මාස. ඒක වෙන මාවතක්. මේක ඇවිල්ලා මේ දැනෙන ස්වභාවයත් එක්ක යන එකක් දිය වෙන මඟ. වරයන් මාස.
අර හිතන කෙනා එක මට්ටමකදී අමාරු වැටෙනවා. එයාට ඒක උපාදාන වෙනවා. ඊට පස්සේ එයා ඒක උපාදාන වෙලා ඒකෙන් ගැර වෙන්න බැරුව නියනවා එනවා. ඒකයි අර පාරුව පෙරලෙනවා කියන්නේ. දැන් පාරුව පදින්න ගිහිලා අමාරු වැටෙන්නේ. පදින්න ගිහිලා කියන්නේ මේක හිත යනවා. ඔව් ඒ කියන්නේ ධර්මයක් අල්ලගෙන උපාදානය කරගෙන මේක මෙහෙම කිය අර යාට Tamanට નિરાයාසයෙන් දැනෙන ස්වභාවයට නෙමෙයි සිහිය යොමු කරන්නේ අර එන සිතුවිල්ලට. දැන් මේක සිහිය නෙමෙයි. දැන් රම්‍යගේ ප්‍රශ්නයක් තියෙනවා වගේ අපිට පේනවා. රම්‍ය නිතරම සිහිය කියන වචනේ කතා කරනවා. ආරණසේ කතා කරන්නේ නැහැ. ඔව්. ඒකට හේතුව ආරණසේ කියන වචනේ රම්‍ය කියන්නේ නැහැ. රම්‍යගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා. ඒ කියන්නේ රම්‍ය මේ සිහිය කියන්නේ ඇයි? කියන්නේ අරනවාස මුලදී අපි සිත දකිනකොට සිහිය අපට පවත්වනවනේ ඊට පස්සේදී සිහියටනේ අපි දැන් අපි බැසගත්තද නැද්ද කියලා නෑ දැනෙන එක නෑ රම්‍යා මේකේ සිහිය පවත්වන එකක් නෑ. එහෙම එකක් නෑ. අපි මෙතනදී කරන්නේ සත්‍ය දැනගන්න එකනේ. සත්‍ය දැනගත්තට පස්සේ අපි දැනගන්නවා මේ මෙතන දෙයක් නෑ කියලා. ඊට පස්සේ අපිට ඒක දැනෙනවා. මේක සිහිය ගැන කතා කරන සමතේ වඩ නෑ. ඔව්. ඒගොල්ලෝ ඒක හිතනවා. ඔව්. ඒගොල්ලෝ ඒක අරමුණු කරනවා. ඒ අරමුණු කළා අර සිතුවිලි අරමුණු කළා තමයි ඒ අරමුණ තද ඒ කියන්නේ සිතුවිලි අරමුණු කළා සිතුවිලි එනකොට ඒක අරමුණු කරනවා. එතකොට ඒක නිමිතිගත සමාධියක් වෙන්නේ. එතකොට එයා අරමුණු කළා සිතුවිලි යටපත් කර ගන්නවා. හැබැයි එතකොට සිහිය තමයි පසු වෙන්නේ. මොකද අරමුණු කරන ඉන්නේ. හැබැයි මේ විදර්ශනා සමාධිය එහෙම ඒවා නෙමෙයි. විදර්ශනා සමාධිය කතා කරන්නේ නැහැ. ඒක ඥානමුති කියන ඥානෙ පැත්තෙන් කතා කරන්නේ. ඥානෙ කියන්නේ දැනෙනවා කියන එකයි. ඔක අර රම්‍ය පටන් ගන්නකොට ඒ දෝෂෙ තිබුණා එතන. ඔව් ඒ කියන්නේ මේ ඔය සිහිය කියන වචනේ එන්නේ නැහැ මේ පැත්තට එනකොට. සමතේ වඩනකොට ඒක එන්නේ. විදර්ශනා දූරේ පැත්තට එනකොට ඥානෙ කියන වචනේ. ඒ ඥානෙ කියන වචනේ පාවිච්චි කරන්නේ දැනෙනවා කියන එකයි. එහෙමයි. ඒක පොඩ්ඩක් වෙනස දැනගන්න ඕනේ වෙනස. දැන් අපි ඔය පොත් ලියනකොට උනත් 100 කියන වචනේ පාවිච්චි කරන්න හොඳ නැහැ. එතකොට එන්න ඕනේ අර ඥානය කියන වචනේ එහෙම නැත්තම් දැනෙනවා කියන එක. අවදිය නැත්තම් අවදිය කියන එක. එතකොට ආහාර කියන අසාවක පැටලෙන්නේ නැහැ. නැත්තම් පැටලෙන්න ඉඩ තියෙනවා. ආ හිතන්න ඉඩ තියෙනවා. දැන් ගොඩක් අර පොත් ලියන ආරණ්‍යසේ දේශනා කරන එකම ලියන නිසා ප්‍රශ්නයක් ආස කොහොමද ඒක කියන හින්දා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ වුණාට මේ ඔන්න ඔය සිවුම් පැන් පොඩ්ඩක් ග්‍රහණය කරගන්න ඕනේ. මොකද මේ මෙතන ඥානය කියන වචනේ පාවිච්චි කරන්නේ සිහියටම තමයි. හැබැයි සිහිය කියලා කියන්නේ අරමුණු කරන සිතුවිල්ලකටයි. හැබැයි ඥානය කියන එක එහෙම එකක් නෙමෙයි. ඒක දැනෙන එකක්. ඕක දෙක තමයි වෙනස. ඔය අතරම කිව්වොත් ඥානය කියන වචනේ පාවිච්චි කරලා සිහිය කියන වචනේ පාවිච්චි කරන තැනක් නැහැ. අනිත් පැත්තේ සිහිය කියන වචනේ පාවිච්චි කරලා ඥානය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. ඔව්. ඔන්න ඔය දෙක පටලවා ගන්න හොඳ නැහැ. ඔක තියෙන්නේ සමතේ වඩන පැත්තේ තමයි සිහිය කියන්නේ. ඒකේ ඥානය නැහැ. ඒකේ තියෙන සිහිය. විදර්ශනා පැත්තේ තමයි තියෙන්නේ ප්‍රඥාවයි ඥානයයි. යථාභූත ඥානය තියෙන්නේ. ආයේ සිහිය කතා නැහැ. ඔව්. ඥානට හසු වෙනවා. යථාභූත මේක සකස් වෙන ආකාරය ඥානං හොතේ ඥානට හසු වෙනවා. අදට පැහැදිලි කතාව. ගොඩක් එක එතන ගොඩක් වටිනවා. එතකොට ප්‍රශ්න පැහැදිලි. අතරම මේක සරලයි වගේ පේනවා සීල සමාධි ප්‍රඥා කියනකොට. හැබැයි ඒක හරියට පැහැදිලි කරාම මේක මේ එකමයි මේ අරමුණේ දෙයක් නැහැ කියන එකමයි කියලා ඒක හොඳටම පැහැදිලි වෙනවා. මොකද සීලය කියන්නේ අරමුණ උපාදාන නොවන තැන. ඒතර අරමුණ දෙයක් නොවන තැන. ඒතර ඒකමයි එතකොට අපිට අනිමිත්ත සමාධිය කියනකොට දෙයක් නොවන සමාධියක් වෙන්නේ. ඒතර ඒකමයි අපිට ප්‍රඥාව කියනකොට මෙතන දෙයක් නැති බව දකින්න එක. ඒතර බලනකොට තුනක් නැහැ සීල සමාධි ප්‍රඥා කියලා. බලනකොට අර සේලාතරණේ කිව්වා වගේ මේ එක තමයි විසාක තියෙන්නේ. ඒක එකමයි. ඒකයි තේරෙන්නේ. එක තමයි විසාක සීල සමාධි ප්‍රඥා එක තමයි විසාක තියෙන්නේ. මේවා වෙන් කරන්න බෑ කියන්නේ. වෙන් කරන්න බෑ. දැන් අපි දැන් සම්මුතිය තුල අපි කරන්නේ මේ නිගණ්ඨනාථ පුත්‍රගේ කර්මයේ කරේ තියාගෙන නිගණ්ඨය වගේ අර සීලේ වෙනම යකින් යනවා. පන්සිල් 8 සිල් කියලා ඒක සමාධිය කියලා වෙනම භාවනා කරන්න යනවා. ඊට පස්සේ ප්‍රඥා කියලා වෙනම මොකද්ද එකක් හිතාගෙන ඉන්නවා. තනිකර මේ සමාජය නොමගරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැතිකමට. මේ ප්‍රායෝගික නැතිකමට.
නේ පොත් වලින් හොයන්න ගිහලා අමාරු වැටිලා අන්තිමට සමතේ හොයා ගන්නත් බෑ විදර්ශනා හොයා ගන්නත් බෑ අන්තිමට ඔල්මොරොන්දා කියලා විභාග පාස් කරගෙන ඉන්න සිලබස් හදාගෙන පිස්සු වගේ උමුතුෙන් ධර්මයේ දැනගන්න බැරි කවර අද හරිම සරලයි හරිම සුන්දරයි පඬිතකමට මේ දාම තේරෙන්නේ නැත්නම් තමන්ගේ කියන අර පඬිතර එදන්න යන්න බෑ වගේ සිලබස් හදාගෙන සිලබස් හොයනවා මේ පුංචි දේ තේරුම් ගන්න බෑ අඩුවර සේලා සූත්‍රයවත් තේරුම් ගන්න බෑ ඔව් මේකට තියෙන එකක් කියන එක තේරෙන්නේ නැහැ එකම එකයි කියලා තුනම එකයි කියලා තේරෙන්නේ එහෙමයි ඕක ඇත්තටම කුමාරකාශ්‍යප හාමුදුරුවෝ එදා රෑ ඔක විතර හිටපු හාමුදුරුවෝ දන්නවා ලබුරුවේ ආරවස කෙලින්ම කිව්වා එදා රෑ කියනකොට මේ සේලා සූත්‍රෙත් මේව තියෙනවා මේ තුන එකයි කියන ආරවස කිව්වා ඒත් ඕක ගන්න තේරෙන්නේ නැහැ ඒත් හිතනවා මේ සීල් රකින්න ඕනේ මේ සමාධි වඩන්න ඕනේ ප්‍රඥාව මොකද්ද එකක් කියලා හිතනවා යනක පිස්සු දැන් උන්වහන්සේට ඒ කියන වෙලාව අපි අතම hina වෙලා කතා කරේ මේ තුනම එකයි ස්වාමීන් වහන්සේ කිය. ආරස මේක කිව්වා කටින්. උන්වහන්සේට කටින්ම කොහොමද උන්වහන්සේ ගාවින ගෝලි ඔක්කොම දන්නවා. නෑ කියන්න බෑ. නෑ කියන්න බෑ. සාක්ෂි තියෙනවා. ඒක ඇත්තටම ආරණාසේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට කිව්වේ වෙන කාටවත් නෙමෙයි. මේක අවුරුදු ගානකට කලින්. ඔය ඕක කිව්වා. එතකොට ලබුරුවේ එතකොට හිටියා. එතකොට කිව්වා ඕක. ඕක එකටයි තියෙන්නේ. අරසේම නොකියුවා නම් උන්වහන්සේම දන්නවා මේක කිව්වා කියලා. ඕක කිව්වා. ඔව්. ඒ කියන්නේ දැනුම. එතකොටත් ආර්යයන් වහන්සේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට ඒක කියන්න තරම් අරසේට ඒ වෙලාවේ ප්‍රත්‍යක්ෂයක් තිබිලා තියෙනවා. එතකොට තේරෙනවා හැමෝටම මේ සුදර්ශන හාමුදුරුවන්ට රූපේ ලියන මේ රූපේ මෙතනම ඇදෙනවා කියනකොට ඒකත් කියනකොට උන්වහන්සේට දන්නවා. ආර්යයන්සේ කියන්නේ මේක හොඳ අවබෝධයකින් ඉන්නේ කියලා. එහෙමයි අරනස. ඒක නිසා තමයි අපි එතනින් අයිට එන්නේ මොකද ඒක තේරුම් ගන්න ලේසි නෑනේ මේ ආරස දේශනා කරන ධර්ම තේරුම් ගන්න සමහර විට තව අවුරුදු ගාණක් යනවා යාලට තව අවුරුදු ගාණක් යනවා ඒතකොට ආරස ජීවිත වලට නැති වෙයි යාලා පස්සේ ඉන්නේ යාලා ඉන්නේ ලඩු වගේ තාම මේ පොත් ටික කරේ ගහගෙන පොත් ටිකේ තියෙනවා පෙරලා ඒ පොඩි දරුවෝ වගේ ඒක හොය ඉන්නේ නමුත් මේක ප්‍රායෝගික වුණොත් විතරයි තේරෙන්නේ මේක ප්‍රායෝගික වෙන හැටි දන්නේ නැහැ. ප්‍රායෝගික වෙනවා කියලා කරන්නේ ගොඩක් අය සමතේ වඩන එක. ඔය කරන්නේ සමතේ වඩන එක ප්‍රායෝගික කරලා ආර්යයන් වහන්සේ වගේ මේ ප්‍රතිපදා හදාගෙන මේවා පුහුණු වෙලා මේ විදර්ශනා ධූරය තුළ බැසගෙන මේක ප්‍රායෝගිකව අත්දකින්න අය අඩුයි. එහෙම කරපු අය අඩුයි. අරුතු ගණන් එහෙම පුහුණු වෙච්ච අය නැහැ. ඔබ වහන්සේ ත්‍රිවිද්‍යාව වලින් හෙලි කරපු සත්‍ය එතකොට කොච්චර භාග්‍යයක්ද නැත්නම් ඒක ගොඩක් වටිනවා ඇත්තට. ඒ ත්‍රිවිද්‍යාව පැහැදිලි කිරීම ගොඩක් ආందోලනකයි. කොහොමද ඉක්තුනේ චුට්ටට කුටු ආවේ කොහොමද? එතකොට පෙර කුටු ආවේ කොහොමද කියන්නේ? ඒක ඇත්තටම අදටත් ලංකාවේ කවුරුවත් නැහැ ඒකට අභියෝග කරන්න. ඒතන්ට ඇවිල්ලා නැහැ තාම එච්චර දුර ගිහිල්ලා නැහැ දහම තුල. ප්‍රායෝගිකව එච්චර දුර ගිහිල්ලා නැහැ. ඒ නොහැකියාව බැරි ගාය හැමෝටම තියෙනවා. ස්වාමීන් වහන්සේලා හරි අසරණ වෙලා තියෙනවා. මොකද මේ ආර්යයන් වහන්සේ ගොඩාක් ඉස්සරහට දහම තුලින් ගිහිල්ලා ඒක පෙන්නලා දෙන්නේ. එතකොට ඇත්තටම ආර්යයන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂතාවය බාර ගන්න වෙලා තියෙනවා ගොඩක් අය. ඔය කටවාගෙන ඉන්නේ ඒකයි. පුළුවන් නම් අපි ලැපි ඕව තැනකට ඇවිල්ලා කතා කරන්න. පෙන්නලා දෙන්න මේක. ගහන්න ලංකාවේ තියෙන එන්න බණ්ඩාරනායකට එන්න නැත්නම් අපි කතා කරන්න මුළු ලෝකෙම දැන් අපි යනවනේ එන්නකො තායිලන්තෙට ලක්ෂ දෙකකට වැඩි ඉන්න පුළුවන් තැන් තියෙනවා. දැන්ට ඒ දවසක් ඒක උදා වෙයි ඉස්සරහට සමහරට. ලංකාවටත් එන්න පුළුවන් සමහරට. ඔව් ඒ වගේ තරකට තමයි මේක ගන්න වෙන්නේ. මොකද මේක මුළු ලෝකෙටම වැදගත්. මේක නිකන් කොම්පිට්ටු ගහන එකක් නෙමෙයි. මේ නිකන් ආම්දුරු කීප දෙනෙක් නිකන් එහෙට මෙහෙට වරන එකක් නෙමෙයි. කෙරම් ගහන ඒවා නිකන් මේ නිකන් කැටපොල් විදින ඒවා නෙමෙයි මේ. ප්‍රායෝගිකව අත්දකින ප්‍රත්‍යක්ෂ ධර්මයක් කියන්නේ. සෙල්ලමක් නෙමෙයි. මේක සෙල්ලම් කරන්න බෑ කාටවත්. මේක අත්දකින්න ලැබෙනවා. මේක අහිංසක මිනිස්සු නොමග ඇරලා මොනවද හම්බ වෙන්නේ? නිකන් මේ පෙරහැරවල දාගෙන ඕම මුකුත් හම්බ වෙන්නේ නැහැ. මේ අත්දකින්න පුළුවන් දේ මේ මොහොතේ ලස්සනට සරලව පැහැදිලි කරන්න පුළුවන්. ඒක හරි සරලයි. ඇත්තටම සිලබස් වත් නැහැ. ඔය සිලබස් මුකුත් අවශ්‍ය නැහැ. ඔය එක පට්ටම් ගහලා විභාගෙ දෙන ඔක්කොම බොරු වෙනවා. ඇත්තට මේ මොහොතේ දෙයක් නැහැ කියන එක විතරයි ධර්මයේ තියෙන්නේ. ඔබ වහන්සේ අර සුදු පොලේ තියලා ඇත්තටම මේ ප්‍රභාස්වර සිත කියන්නේ ප්‍රභාස්වරං චිත්තං උපක්ලේශේ උපක්ඛලිතා වෙන ආකාරය අකුරක් නැර අභ්‍යන්තර දැනනවා ආර්යයන් වහන්සේක ඇත්තටම ඔබ වහන්සේ මේ හැම මගින්ම පෙන්වන්නේ ඒක ආකාරයෙන්
කියන එක වෙලා තියෙන මේකයි ඇත්තටම රම්‍යා ගොඩක් අසරණයි මේ මොකද දරා ගන්නත් බෑ දැන් ඇත්තටම අපිට මේක කියන්නත් සිද්ධ වෙනවා මොකද එහෙම නැතුනොත් මිනිස්සුන්ට ඇත්තටම අසාධාරණයක් වෙනවා මොකද සත්‍ය වෙන මිනිස්සයාට සත්‍ය ඇත්තටම ලැබුණ නැතුණා මේ මිනිස්සයා රැවටෙනවා මේ මිනිස්සයා රැවටෙනවා දෘෂ්ටි වල හිර වෙනවා ඉතින් සත්‍ය අපිට දේශනා කරන්න වෙනවා ඒකට කරන්න දෙයක් නෑ ඇත්තටම බොහොම මේ යුගයේ ඇත්තටම මේ සත්‍ය මතුවෙනවා කියන එකත් මම හිතන ලොකු භාග්යක්. ටික ටික තමයි හැමෝටම මේක දැනෙන්නේ. අපි ඒකට පොඩි පරිවර්තන කාලයක් දෙන්න ඕනේ. ඉතින් අපි බොහොම මේ විදිහට ඉන්න කැමති බොහොම පාඩුවේ පැත්තකට. කවුරුත් කලබල වෙන්න එපා, කේන්ති ගන්න එපා. ද්වේෂය ඇති කරගන්න එපා. මේක පුජ්‍යල කතාවක් නෙමෙයි මේක ධර්මයේ සම්බන්ධ කතාවක්. මේ ධර්මයේ ලෝකෙට විවර වෙන්න ඕනි. ඇත්තටම ධර්මයේ තුල මේට තියෙන භූමිකාවක් සත්‍යෙට මතුවෙන්න ඕනි. නැත්තම් මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. කෙනෙකුට තේරෙන්නේ නැහැ කොහොමද සසර රෝගේ තියෙන්නේ. කොහොමද සසර රෝගෙන් මිදෙන්නේ. ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ. ඇත්තට මේක හරියට අවබෝධ වුණාම හරිම සුන්දරයි. ඇත්තටම මොනයක් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම ආත්ම දෘෂ්ටි පවාද කියනවා මනුස්සයර සත්‍ය මුදා වෙනවා බොහොම සුන්දර කතාවක් ඒතර ඉවර වෙනවා ඉතින් අපේ ස්වාමීන් වහන්සේලාගේ අසරණයි ඉතින් ආරයන් වහන්සේලා කරන්නේ වහන්සේලා පොඩ්ඩක් සානුකම්පිතව මේ දිහා බලන්න මොකද මේක ඔබසේලාගේ පැත්තේ තියෙන අස්සරලා බලන්න ඕනි වෙලාවක් දැස් අරින්න කාලය කිව්වේ නිසායි ඉතින් ඔබසේලා ඇත්තටම ගතානුගතික විදිහට යන ක්‍රමේ නෙමෙයි විවෘත මනසකින් සත්‍ය දිහා බලන්න අතරම සත්‍ය දැකගත්තොත් ඔබ වහන්සේලාට ගෞරවයක් තියෙනවා එතකොට ඔබ වහන්සේලාට නිවර වෙනවා ඒ ඔබ වහන්සේලා සසර දුකෙන් මිදෙනවා ඒ හැමෝම පැවිදි වෙන්න වෙන දෙයකට නෙමෙයි ඇත්තටම එහෙමනම් ඒක බොහොම කාරුණිකව දැකලා අපි සතුටුයි සත්‍ය ධර්මයක් ප්‍රායෝගික ධර්මයක් ලෝකෙට විවර වෙලා හැමෝම යහපතක් හැමෝටම සිද්ධ වෙනවා ඉතින් මේ සිලබස් ගොඩක් හැදෙන්න තියෙනවා. ඇත්තටම මේවා හැදෙන්න නම් අපේ ස්වාමීන් වහන්සේලා ඉස්සලා අවදි වෙන්න ඕනි. විශේෂයෙන්ම පාසල් සිලබස් ඒවා තියෙන කර්ම භූමිය. මේවා තියෙන නිකණ්ඨනාත පුත්‍රගේ මේ කර්මය. මේක තේරුම් නැහැ. හේතුඵල ධර්ම කියන්නේ එහෙම එකක් නෙමෙයි. හේතුඵල ධර්ම මේ මොහොතේ හම්බවන සත්‍ය ධර්මයක්. ඒකට එන්න ඕනේ හැමෝම. ඉතින් බුද්ධ ධර්මයේ තියෙන එතනයි අතරම ලංකාව සඳහා බෞද්ධයේ දිවයිනක් බවට පත් වෙනවා. ඉතින් අතරම නිගණ්ඨ දිවයිනක් විදිහටයි මේ මොහොතේ තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ අවුරුදු 400ක් කරලා ධර්මයේ සංගවිගෙන. ඉතින් මේ මොහොතේ ධර්ම තමයි විවෘත වෙන්නේ. ඉතින් ඒ හැමෝම අවනත වෙන්න හැමෝම ධර්ම ගෞරවයක් ඇති කරගන්න. එහෙම නැත්නම් පුජ්‍යලයක් විදිහට ආරම්භ පළක් නැහැ. අරගෙන කවදාත් කරදක් නෙමෙයි. කිසි කෙනෙක් ගැන අත්දැක හිතන්නත් නෙමෙයි. ඉතින් ධර්ම තෙක්කලා අතරම යොකු කතාව භූමිකාවක් තියෙනවා මෙතන. මෙතන ආందోලනය තමයි ඇත්තටම කරන්න දෙයක් නැහැ නම වැටහෙන්නේ. ඉතින් මේක විවර වෙන එකත් ආందోලනයක් තමයි. ඉතින් මේ ආందోලනය සිද්ධ වෙනවා. ඉතින් ඒක සබහාදාවක් ඉස්සන ප්‍රසිද්ධ වෙයි. තමයි අපි දාසනකට පොණ ගහම. ඉතින් මේ මොහොත ඇත්තටම ගත වෙන රාත්‍රිය 7 කියන වෙලාව සත්‍ය ලෝකෙට ඉවර වෙලාවක් ඇත්තට මේ ගොඩක් වටිනවා. අපි හිත දාසේ නැවතස් මුණ ගැහ හොඳම රම්‍යරත් වෙනවා සරණයි පුංචි අඩුපාඩු තියෙනවා මොනක් කෙනෙක්ව රම්‍යගේ උනත් තියෙන්න පුළුවන් ඒ වගේ කතාවල් තමයි කතිකාව ගොඩක් වැදගත් ධම්ම සාකච්ඡා ඒ තුලින් තමයි රම්‍ය පිරිසුදු වෙන්නේ සමහරවිට රම්‍යත් ඒක එච්චර හිතන්නේ ආම සියන කියලා නමුත් රම්‍ය ඒකත් පොඩ්ඩක් හොඳම රම්‍ය සරණයි අපිට ගොඩක් ඒවා ඇත්තටම ප්‍රසන්ටේජ් එක ගොඩක් වැඩි අපිට ගොඩක් ධර්ම ගැන යම් කිසි වැටහීමක් තියෙනවා ඒක තේරෙනවා රම්‍යයට ගොඩක් අතන ඇවිල්ලා එහෙම කතා කරනවා විශේෂයෙන්ම 7 කේදී අපි රම්‍යයට කියන ඉදිරිපත් වෙන කරන්න කියලා ඒක රම්‍ය ගැතුන ගොඩක් හැබැයි ආරම්භ පරිස්සම් රම්‍ය මොකද ප්‍රාථමික පැත්ත පොඩ්ඩක් පරිස්සමින් දකින්න ඕනේ රම්‍ය ඒ පැත්තත් එක්ක මේ කතාව හෙලි කරනවා නැත්නම් අහිංසක මිනිස්සු පොඩ්ඩක් ඔබ කියන්නේ තියෙනවා ඒ ගොඩක් සමතේ පැත්තට දෘෂ්ටිකේ වට පිස්සු වැටෙන්න පුළුවන් නිසා රස බොහොම ප්‍රකාශ කරන සමහර දේවල් කල්පනායෙන් දකින්න ඕනේ රම්‍ය හොඳමයි අපේ ඉන්ටර්නෙට්
තෙරුවන් ආර්යයන් වහන්සේ පාද තෙරුවන් සරණයි. සරණයි ආර්යයන් වහන්සේ නමස්කාර කරමි. තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ.